හරි. පුතේ අපි මෙතනට වෙනකන් කතා කරා ටියුට් එකේ. එතකොට මේ තුන්වෙනි වීඩියෝ එක ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි වලින් හරි. අපිට තියෙන ප්‍රොඩක්ෂන් ඔෆ් එතනෝල් ඔයාලා ආසම මාතෘකාවක් අරකු නිෂ්පාදනය මම මේක රවුල් නියමයේදී පැහැදිලි කරලා තියෙන්නේ. රවුල්ස් ලෝ එකේදී කොහොමද කරන්නේ කියලා. එතකොට පුතා මේ අපි ගත්තාම එතනෝල් හදන්න මම ඔයාලට කියලා දීලා තියෙනවා. කලිනුත් මේ අපි පාවිච්චි කරනවා සීනි හදලා ඉතුරු වෙන sugar grains ඒ කියන්නේ උක්දඬු වලින් සීනි හදන්න උක්දඬු තියලා ප්‍රෙස් කරලානේ. එතකොට උක්දඬු ප්‍රෙස් කරාම හම්බෙන සීනි ඒ කියන්නේ සීනි දියරය ස්ෆටිකීකරණය කරලා හරි එතකොට ඒකෙන් තමයි මේ සොලිඩිෆිකේෂන් කරලා තමයි අපි සීනි හදලා ඒවා කැට කරලා චුටි සීනි කැට අරගන්නේ. එතකොට දුඹුරු සීනි සුදු සීනි ඔය විදිහට වෙනස් ක්‍රියාවලිය ඔස්සේ අරගන්නවා. එතකොට පුතා මේ සීනි හදලා ඉතුරු වෙච්ච left over ටික නැත්නම් ඉතුරු වෙච්ච රොඩු ටික අපි වතුරට දාලා පැසවීමේ ක්‍රියාවලිය. පැසවනවා කියන්නේ වතුර නටවනවා වගේ එකක් නෙමෙයි. මේ රොඩු ටික දාලා මේකට අපි දානවා ඊස්ට් දාපුවාම පුතේ මේ ක්‍රියාවලියට අපි කියන්නේ පැසවීම ෆර්මන්ටේෂන් කියලා. මෙහෙම තිබ්බහම එතකොට මේ ඉතුරු වෙච්ච මේ මෙතන තියෙන බඩේන වලින් ගන්න පින්තූරය. ඒතර අපිට ලංකාවේ අපි කරන විදිහ මම මේ කියන්නේ. ඒතර ෆර්මන්ටේෂන් එක වෙන්න තිබ්බහම පුතා මේ සීනි රොඩු වල තියෙනවා සුක්‍රෝස්. හරි. ඒතර සුක්‍රෝස් වතුරත් එක්ක ග්ලූකෝස් බවට පත් වෙනවා සහ ෆ්‍රුක්ටෝස් බවට පත් වෙනවා. මේ රියැක්ෂන් කටපාඩමේ තියෙන්න ඕනේ. මේ ටික අනිවාර්යයි. හරි. මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ. පාඩම් කරගන්න නැත්තම් හරියන්නේ නැහැ. අනිවාර්යයෙන් ඔළුවේ තියෙන්න ඕනේ පුතා මෙහෙමයි කියලා. රියැක්ෂන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට පුතේ මේ මිශ්‍රණය ඇස්සේ ග්ලූකෝසයි ෆ්‍රුක්ටෝසයි හැදෙනවා. ඊපස්සේ ෆ්‍රුක්ටෝස් ග්ලූකෝස් මිශ්‍රණය ඊස් වලින් එතනෝල් බවට පත් කරනවා. හරි ඔය දින රියැක්ෂන් එක වල CO2 පිට කරලා එතනෝල් බවට පත් කරනවා. පුතා රාවලදි වෙන්නේ තෝකමනේ. හරි පොල් මල් වලින්, ඒ කියන්නේ පොල් වතුර වලින් අපි ගත්තාම ස්වභාවික ක්‍රියාවලිය ඔස්සේ ඔය විදිහට පොල් වතුර දවසක් දෙකක් පළ වෙද්දී රාබවට පත් වෙන්නේ පොල් වතුර තියෙන ග්ලූකෝස් ටික ටොඩි වෙනවා. ඔය විදිහට ග්ලූකෝස් ටොඩි වලට පත් කරනවා. ඊස්ට් වලින් නැත්නම් නැචරල් ප්‍රොසෙස් එකෙන් අපිට ඕක කරගන්න පුළුවනි. නැචරල් ටොඩි කියලා අපි ගන්න රා කියන්නේ එතනෝල් තමයි. ඒතර රා ගත්තත් මේ මොන අරක්කු විශේෂය අරගත්තත් ඒ කියන්නේ ෆර්මන්ටේෂන් එකෙන් පැසවල අරගන්න අරක්කු සාමාන්‍ය පුතා 100ට 9යි 11යි අතර පර්සන්ටේජ් එකකට එද්දී ඊස්ට් ටික මැරෙනවා. මොකද අපි දන්නවනේ බැක්ටීරියා හැම විනාශ කරනවනේ. එක එක ජීවීන් විනාශ කරනවනේ එතනෝල් වලින්. ඔය කොරෝනා කාලේ මතකයිනේ එතනෝල් වලින් තමයි අත හොදන්න කියන්නේ. එතකොට එතනෝල් 70% විතර වලින් අත හේදුවම විස බීජ ඔක්කොම මැරලා යනවා. හරි. එතකොට මේක 111ක් විතර වෙද්දී ඊස් මැරෙනවා. දැන් පුතේ ඊස් මැරුණාම මොකද වෙන්නේ? මේ process එක කරන් යන fermentation එක කරන්න කවුරුත් නැහැනේ. ඒතර 111න් එහාට අරක්කු නැද්ද? අපි ගාව කියන අපි 111 දින බියර්, වයින් වගේ චුටි ඒවා විතරද බොන්නේ? නෑනේ. පුතා 100ත් 96.5 එතනවලුත් තියෙනවනේ. එතකොට මොකද පර්ෆියුම් හදන්න 96.5 වගේ ප්‍රබල ඒවා තමයි එකතු කරන්නේ. තව අපිට බයෝ එතනෝල් කියලා වාහනවල පෙට්‍රල් එක්ක මිශ්‍ර කරලා දාන්න පුළුවන්. ඔය E10 එහෙම කියලා දැන් තියෙනවා. එතනෝල් 10 කියන්නේ බයෝ එතනෝල් මේ හදාගන්න එතනෝල් 10%කුයි පෙට්‍රෝලියම් ඒවා 90%කුයි මිශ්‍ර කරලා හදපු පෙට්‍රල් වර්ග. ඒතර නිකන් බයෝ එතනෝල් වල පවර් ගතිය වැඩි හින්දා ඒක මිශ්‍ර කරලා අර පෙට්‍රෝලියම් එක මිශ්‍ර කරලා පෙට්‍රල් විදිහට භාවිතා කරනවා දැන් පෙට්‍රල් වල. එතකොට ඔය වගේ වලට
ගන්න අපිට එතනෝල් තියෙන්නේ ප්‍රබල සාන්ද්‍රණයකින්. පුතේ ප්‍රබල සාන්ද්‍රණය අපි හදාගන්නේ මෙන්න මෙහෙමයි. හරි ඒක හදන්නේ මම ඔයාලට රවුල්ස් ලෝ එකේදී කියලා දුන්නා. මෙතනින් හැදෙන 11%ක් විතර පර්සන්ටේජ් එකක් තියෙන ඒවා අරගෙන අපි දානවා ඩිස්ටිලේෂන් ටවර් එකකට ආසවන කුලනකට දානවා. දාලා මතකයිනේ රවුල් නියමයේදී මේක රත් කරනවා. ඒතර ටෙම්පරේචර් එක එක ලෙවල් එකේදී බෙදලා යන විදිහට හදලා තියෙන්නේ. පුතා එතකොට මෙහෙම බෙදලා යද්දී වෙන්නේ මෙහි මුටට ඇවිල්ලා අන්තිම ලෙවල් එකේදී ඔයාලට මතක ඇති මම හිතන්නේ රවුල්ස් ලෝ එකේ ප්‍රස්ථාරය අපි ඇඳලා තියෙනවා ටෙම්පරේචර් කම්පොසිෂන් කර්ව් එක. එතකොට මේක මෙහෙම ඇවිල්ලා අන්තිමට 96.5ක කන්සන්ට්‍රේෂන් එක වෙද්දී ප්‍රොසෙස් එක නවතිනවා. හරි. ඔය පුතේ මේ සීදුව පැත්තේ හරි ලංකාවේ ඉන්න කට්ටියට සීදුව පැත්තේ ඉන්න කට්ටියට දැකලා තියෙනවනේ ස්කාගාරය කියලා තියෙනවා ඩිස්ටිලේෂන් ටවර් සෙට් එකක්. එතකොට ඔය මෙන්ඩිස්ලාගේ ටවර් සෙට් එකක් මම හිතන්නේ තියෙන්නේ. ලංකාවේ අරක්කු හදන කට්ටියටත් මේකම තමයි ප්‍රොසෙස් එක වෙන්නේ. කසිප් හදන කට්ටියට නෙවෙයි කසිප් හදන උන්ටත් මේක තමයි ප්‍රොසෙස් එක. එතකොට ජෙනුයින් විදිහට හදන කට්ටියටත් ඕකම තමයි ප්‍රොසෙස් එක වෙන්නේ. එතකොට පුතා දැන් මේ 96.5 අරගෙන ඕක බොන්න බෑ බඩ පැල්ල මැරියේ. උපරිම ඇබ්සින්ත් වගේ 76ක් වගේ 75ක් 70ක් තියෙන විතරයි බොන්න පුළුවන්. ඒවත් එහෙම සරයි වේ. එහෙම පරිස්සමෙන් බොන්නේ. සාමාන්‍යයෙන් නිතරම බොන්නේ නෑ වැඩි ගණන්. එහෙම ගණන්. සාමාන්‍යයෙන් බොන්නේ අරක්කු 140 වගේ තියෙන ඒවා. බ්‍රැන්ඩි 146 වගේ තියෙන ඒවා. ඔය වගේ වනේ බොන්න ගන්නෙ. එතකොට 96.5 එක අරගෙන ඒක ඩයලූට් කරලා තනුක කරලා තමයි විවිධ වර්ගයේ අරක්කු වර්ග හදන්නේ. සහ 96.5 කෙලෙම පාවිච්චි කරනවා පෙට්‍රල් හදන්න, පර්ෆියුම් වලට ඔය එක එක සුවඳ ද්‍රව්‍ය හදන්න පර්ෆියුම් වල ගිනි ගන්න පුතේ එතනෝල් තියෙන හින්දා. හරි. එතකොට අර විදුලා ගිනි තිබ්බහම ගිනි ගන්න එතනෝල් තියෙන හින්දා. හරිනේ. අපි ප්‍රොසෙස් එකට ලියමු. මෙතන ලියන්න ග්ලූකෝස් අපි ඉංග්‍රීසි ලියමු. හරි. take a plant part of plant. So take plant parts of plant containing sucrose or glucose, containing sucrose or glucose, and yeast is added to undergo the fermentation process. To undergo the fermentation process. After 1-2 days, yeast convert glucose to ethanol. But at the percentage of 11, 9 to 11 kilogram, but at the percentage of 9 to 11 of ethanol, yeast dies. Yeast dies. Therefore, from natural process, maximum percentage of 11% can be obtained. Maximum percentage of 11% can be obtained. Further, by using Raoult's law and distillation towers, Raoult's law and distillation towers, maximum percentage of 96.5,
can be obtained. Can be obtained. හරි සිංහලට දරුවෝ ලියන්න. ග්ලූකෝස් හෝ සුක්‍රෝස් අඩංගු ශාක කොටසක් ගෙන ඊස්ට් යොදා පැසවීමේ ක්‍රියාවලියට ලක් කරන්න. ඊස්ට් යොදා පැසවීමේ ක්‍රියාවලියට ලක් කරන්න. දවස් දවසක් දෙකක් තුල ග්ලූකෝස් ඊස් මගින් එතනෝල් බවට පත්වේ. නමුත් 11%ක ප්‍රතිශතයක එතනෝල් පවතින විට ඊස්ට් මිය යාම සිදුවේ. එබැවින් ස්වභාවික ක්‍රියාවලියෙන් 11%ක ප්‍රතිශතයකින් ලැබෙන එතනෝල් භාගික ආසවන ක්‍රියාවලිය මගින් රවුල් නියමයේ භාවිතයෙන් 96.5කට පත් කරයි. 96.5ක ප්‍රතිශතයකට පත් කරයි. හරි. පුතා දැන් බලන්න මෙතන තියෙනවා භාවිත මෙතිල් ස්ප්‍රිට් තියෙනවා. අර වල දහවතරන මෙතිල් ස්ප්‍රිට් කියලා ගිනි තියන්න එහෙම අරගන්නේ. ඒක පොඩි මේ මෙතිල් ලාම්පු වලට ස්ප්‍රිට් ලෑම්ප්ස් වලට දාලා තියෙන්නේ ලැබ් එකේ. ඔය දම් පාට ගන්න පෙරදීන් දාලා කඩයි එකක් දාලා මෙතනෝල් එතනෝල් මික්ස් කරලා තමයි මෙතිල් ස්ප්‍රිට් හදන්නේ. ඊට අමතරව ෆුවල් විදිහට ඉන්ධන විදිහට පාවිච්චි කරනවා. ගිනි තියන්න පුළුවන්. පර්ෆියුම් හදන්න ඒ වගේ වලට පාවිච්චි කරනවා. ඊට පස්සේ ඇල්කොහොල් හදන්න, තීන්ත හදන්න මේ හැම එකටම පාවිච්චි කරනවා. හරි එතකොට ම්ම්, හරි පුතේ මේකේ වැදගත් ප්‍රස්තාරයක් තියෙනවා. මේ සීනි හදන ග්ලූකෝස් මේ එතනෝල් හදන ග්ලූකෝස් වල සීනි ප්‍රමාණය වෙනස් කරොත් එහෙම සීනි ප්‍රමාණය වෙනස් වෙද්දී විනාකිරි බවට පත් වෙනවා. හරි. ඒ ප්‍රස්තාරය මෙතනවත් කලින් තැනවත් නැහැ. අපි චුට්ටක් ඒක බලලා ඒක ඇඳගමු. මතක විදිහට මෙහෙම බැහැර තැනක තිබ්බා. හරි මෙන්න මේ ප්‍රස්තාරය බලන්නකෝ. මේක බලන්න කාලයත් එක්ක තියෙන සීනි ප්‍රමාණය අඩු වෙනවනේ පුතා මේ කාලයත් එක්ක තියෙන සීනි ප්‍රමාණය අඩු වෙගෙන යනවා. ඒතර එතනෝල් ප්‍රමාණය කාලයත් එක්ක වැඩි වෙනවා. හැබැයි මේ බලන්න සීනි ප්‍රමාණය එක ලෙවල් එකකට අඩු වෙද්දී එතනදී හම්බෙන්නේ එතනෝල් නෙමේ විනාකිරි ඇසිටික් ඇසිඩ් එක. එතකොට පුතා සීනි අඩු වෙන්න ගත වෙන කාලය කියන්නේ කාලය වැඩි වෙද්දී එතනෝල් වල කාලය වැඩි වෙද්දී සීනි තව අඩු වෙලා විනාකිරි බවට පත් කරන්න ඊස්ට් වලට පුළුවන්. මේ ප්‍රස්තාරය ඉතා වැදගත්. මේක පුතේ අහලම නැති තරම්. හරි ඒ හින්දා පුතාලා මේක ටියුට් එකේ අඳ ගන්න ඕනේ. හරියට පැහැදිලිව වීඩියෝ එක නවත්තලා මේක සම්පූර්ණයෙන් අඳගෙන ඉන්න ටියුට් එකේ අහන්න පුළුවන් ඉතා වැදගත් ප්‍රස්තාරයක්. හරිනේ ඊළඟට පුතා අපි ආ විනෙගර් වලට විනාශෙරේ අර වැඩේමයි හරි අර වැඩේමයි වෙන්නේ. ඒතර ග්ලූකෝස් මොන හරි අරගෙන එතනෝල් හදලා ඉවර කරලා හරි ඒ හැදිච්ච එතනෝල් ටික
දානවා ලී බැරල් වලට. හරි. එතකොට ඔය ස්වභාවය කියන්නේ හොඳ විනාකිරි හදාද්දී ස්වභාවික විනාකිරි හදද්දී වෙන්නේ. එතකොට බැක්ටීරියා එකෙන් කරන්නේ වාතයත් එක්ක එකතු වෙලා එතනෝල් ටික ඇල්ඩිහයිඩ් වලට ඔක්සිකරණය කරලා ඇල්ඩිහයිඩ් ටික විනාකිරි වලට ඔක්සිඩයිස් කරනවා ඔක්සිකරණය කරනවා. පුතේ එතකොට සමහර වෙලාවට ওই මිශ්‍රණයට අපි ආයෙ දානවා පරණ විනාගිරි ටිකකුත් දාලා තිබ්බහම ওই වැඩේ හොඳට වෙනවා. හරි. ඒ කියන්නේ විනෙගර් පරණ ටිකකුත් දාලා කරාම ওই වැඩේ හොඳට වෙලා හොඳ ක්වොලිටි විනාගිරි හැදෙනවා. විතර බලන්න හැදෙන විනාගිරි වල ප්‍රතිශතය අහලා දීලා තියෙනවා. ඔක අහලා නැති පොයින්ට් එකක්. හරි මතක් කරග පොඩි හයිලයිට් පාරක් දාලා තියාගත්තා නම් හොඳයි. ඊට පස්සේ කාලයක් තියලා තිබ්බහම ලී බැරල් වලට දාලා අර විස ඇල්ඩිහයිඩ් ටික ලී වලට උරලා හොඳ ක්වොලිටි විනාගිරි හැදෙනවා. ඊට පස්සේ 70ට විතර රත් කරද්දී අර තියෙන ඊස්ට් එකම බැක්ටීරියා ටික නැති වෙලා ගිහිල්ලා තවත් ඇල්ඩිහයිඩ් තියෙනවා නම් තව හොඳට ඔක්සිකරණය වෙලා ඇසිටික් ආම්ලය හැදෙනවා. හරි. එතකොට එක එක ෆ්ලේවර්ස් ගන්න මේකේ තියෙනවා කරාබුනේටි කුරුණු පොතු ඒ වගේ ඒවා දානවායි කියලා. පුතේ එතකොට විනාගිරි වල ප්‍රයෝජන වල දන්නවනේ අච්චාරු හදන්න, චට්නි හදන්න ඒවට ගන්නවා. ආහාර රස කරන්න ගන්නවා. ඔය හැම කෑමකට වගේ එකතු කරනවනේ. කෑම වල විස බීජ නාශක ඩිස්ඉන්ෆෙක්ටන්ට් එකක් විතර ගන්නවා. හරි. ඒකේ පොඩි ඒවා ටිකක් තියෙන ලොකු දේවල් නෑ. හරි. බයෝ ඩීසල්. තව වැදගත් එකක්. පුතේ බයෝ ඩීසල් කියන්නේ මේ ප්‍රතික්‍රියාව වල රියැක්ෂන් එක මතක ඇති නිකන් දැකලා පුරුදු වගේ ඇති. හරි. ඒක දැකලා පුරුදු රියැක්ෂන් එකක්. පුතා සබන් හදද්දිත් අපි ගත්තේ ට්‍රයිග්ලිසරයිඩ් එකක්. මතකද බලන්න සබන් හදද්දිත් ගත්තේ ට්‍රයිග්ලිසරයිඩ් එකක්. හරි. මතකද මේද අම්ල කියලා කිව්වේ මොනවා හරි තෙල් විශේෂයක් ගන්නවා. එතකොට අරගෙන ඒකෙදි අපි දැම්මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේකෙදි පුතා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන උත්ප්‍රේරකයක් කැටලිස්ට් එකක් විතරයි. මේකේ අපි දානවා මෙතනෝල්. හරි පුතේ මෙතනෝල් දාපුවාම වෙන්නේ මේ තියෙන ස්ටේක කැඩිලා ස්ටේකට ගිහිල්ලා මෙතනෝල් වල කොටස් බැඳිලා අලුත් චූටි ස්ටේක් එකක් හැදෙනවා. ට්‍රයිග්ලිසරයිඩ් එකේ තිබ්බ තඩි ස්ටරේ තෙල් එකේ තිබ්බ තඩි ස්ටරේ කැඩිලා චූටි ස්ටේක් එකක් හැදෙනවා. මේකට අපි කියන්නේ රීස්ටරිෆිකේෂන්. ට්‍රාන්ස්එස්ටරිෆිකේෂන් කියලාත් කියනවා. ට්‍රාන්ස්එස්ටරීකරණය කියලා කියනවා. ස්ටේක වෙනස් කරලා චූටි ස්ටේක් එකක් හදන එකට. ට්‍රාන්ස්එස්ටරිෆිකේෂන්. එතකොට පුතා මේ ට්‍රාන්ස්එස්ටරිෆිකේෂන් එකෙන් අපි ගත්තාම පුතේ මේ හැදෙන අලුත් ස්ටේකට අදාළව මේක තමයි අපි බයෝ ඩීසල් කියලා පාවිච්චි කරන්නේ. හරි. එතකොට මේ ග්ලිසරෝල් හැදෙන එක ග්ලිසරෝල් දාලා මොකද මේ තෙල් ගහලා වාහනේ සුමට කරන්නද නෑනේ. ග්ලිසරෝල් අයින් කරනවා පුතා ග්ලිසරෝල් ගන්නවා කොස්මෙටික්ස් හදන්න මේ රූප ලාවන්‍ය ද්‍රව්‍ය හදන්න. ඒක වැඩක් නෑ. බයෝ ඩීසල් වලට මේක තමයි ඕනේ. පුතේ මේ ගන්න තෙලුත් ඉස්සර වගේ මේ ක්වොලිටි තෙල් ගන්න නෑ සබන් හදන්න ගන්නවා වගේ. කෑම හදලා ඉතුරු වෙච්ච තෙල් අරගෙන ඒවා ෆිල්ටර් කරලා රොඩු අයින් කළා තමයි මේකට පාවිච්චි කරන්නේ. මේකේ ස්ටෙප්ස් කිහිපයක් තියෙනවා අපි ස්ටෙප්ස් ටික බලමු. පුතේ මේකේ තියෙන එකම අවුල මේ බයෝ ඩීසල් සාමාන්‍ය ඩීසල් තරම් ශක්තිමත් නැහැ. කියන්නේ අර ලොකු කැලරිෆික් වැලියු එකක් නැහැ. කැලරිෆික් වැලියු කියලා කියන්නේ ඒකේ ගබඩා වෙලා තියෙන ශක්තිය. ඒ සාමාන්‍ය බයෝ ඩීසල් වල පුතා පෙට්‍රල් වලට ලොකු ශක්තියක් තියෙනවා. වල දාලා තියෙනනේ පෙට්‍රල් වලින් කෝච්චි දුවන්න බෑ. නමුත් ඩීසල් කෝච්චි තියෙනවා. ඩීසල් බස් තියෙනවා. ලොකු එන්ජින් වලට පුතේ ඩීසල් වලට පුළුවන් ඒ කැලරිෆික් වැලියු එකෙන් ශක්තිය දෙන්න. නමුත් ඒ ශක්තිය බයෝ ඩීසල් වල නැහැ. ඒ හින්දා මේ බයෝ ඩීසල් වල thickness එක අඩු කරලා strength එක වැඩි කරන්න එක එක chemicals දාලා අර හොඳ natural diesel දෙක mix කරලා තමයි පාවිච්චියට ගන්න. තාම පරීක්ෂණාත්මක අවධියක තමයි තියෙන්නේ. පාවිච්චි කරන වාහන වලට දාලා. නමුත් පොඩ පොඩ දැන් තමයි ඒක දියුණු කරගෙන යන්නේ. එතකොට පුතා මේක
රීජනරේටිව් පුනර්ජනනීය වෙනවා. මොකද ගස් වලින්නේ තෙල් එහෙම හදන්න වෙන රැප්සොයිඩ් ඔයිල් වෙජිටබල් ඔයිල් කියනවා ගස් වලින් හදන්නේ. ඒතර ඉර ඉර හින්දා ගස් ආය හැදෙන මේ process එකකින් හින්දා මේක රීජනරේටිව් එකක් කියලා තමයි සලකන්නේ. අපි යන් දැන් ස්ටෙප්ස් ටික බලන්න. ඔය තියෙන්නේ මූලික අයිඩියා එක. එතකොට NaOH කියන්නේ උත්ප්‍රේරකයක් කැටලිස්ට් එකක් කියලා මතක තියාගන්න මේ පොයින්ට් එක highlight කරගන්න. හරි. මෙයාලව highlight කරගන්න. මේක ඉතාල වැදගත්. හරි. ස්ටෙප්ස් පහක් තියෙනවා. බලන්න ස්ටෙප්ස් පහ කියව ගන්න පාඩම් කරගන්න ඕනේ. ෆැටි ඇසිඩ් එක අරගෙන හරි තෙල් මේ දම්ලේ අරගෙන තියෙන අනවශ්‍ය කොටස් ඉවත් කරගන්නවා. ඊට පස්සේ මෙතනෝල් දාලා ට්‍රාන්ස්එස්ටරිෆිකේෂන් එක හරි සිංහලෙන් කියන ට්‍රාන්ස්එස්ටරීකරණය කරගන්නවා. ඊට පස්සේ පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඩිසෝල්ව් කරලා ඒක වතුර තියෙන විදිහක් නෑ වතුර තිබ්බොත් කෙලවෙනවා එන්ජින් වලට මම ඔයාලට කියලා තියෙනවා වතුර සම්පීඩනය කරන්න බෑ අනිවාර්යෙන් කෙලවෙනවා එන්ජින් නවතිනවා ඒ හින්දා වතුර තියෙන්න බෑ පොඩ්ඩක්වත් හරි මෙතනෝරුයි ට්‍රයිග්ලිසරයිඩ් එකට 3 අනුපාතයෙන් මිශ්‍ර කරන්න කියලා තියෙනවා මේ ටික කියව ගන්න එතකොට පුතේ මෙන්න මේ හෙට්‍රොජීනියස් කැටලිස්ට් පොයින්ට් එක highlight කරන්න මෙන්න මේ සිංක් ඔක්සයිඩ් මැග්නීසියම් ඔක්සයිඩ් පාවිච්චි කරන්න පුළුවන් කියන එක විභාගෙට අහලා නැති පොයින්ට් එකක් MCQ වලට දෙන්න පුළුවන් තැන. හරි. එතකොට ඒක මතක තියාගන්න ඕන තැන. එතකොට උදාහරණයක් පළවෙනි පියවරෙන් තියෙන ඒවා ෆිල්ටර් කරලා අයින් කරගත්ත ට්‍රාන්සිස්ටරිෆිකේෂන් එක කරගන්න. ඊට පස්සේ එතනෝල් මේ මෙතනෝලුයි ෆැටි ඇසිඩ් දෙක මිශ්‍ර කරගන්නවා එකට 3 අනුපාතයෙන් ඊට පස්සේ 50 64 වගේ මේක රත් කරනවා එහෙනම් 70ට විතර වගේ කිට්ටු වෙන රත් කරනවා එතකොට එස්ටරිෆිකේෂන් එක වෙලා ග්ලිසරෝල්ුයි බයෝඩීසල්ුයි වෙන් වෙනවා ඊළඟට පුතේ මේකේ ස්තර දෙකක් තියෙනවා හරි ලේයර්ස් දෙකක් හැදෙනවා මොකද ලේයර්ස් දෙකක් හැදෙන්න හේතුව අර ග්ලිසරෝලුයි රියැක්ට් කරපු නැති ඒවා ටිකයි වෙන වෙනම ස්තර දෙකක් විදිහට තියෙනවා. ඒකෙන් අපිට ලේසි ග්ලිසරෝල් ටික වෙන් කරලා ගන්න මෙතනෝල් චුට්ටකුත් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඊළඟට මේ මේක තියෙන වතුර ටික මොනවාරි තිබ්බොත් වතුර අයින් කරනවා කියලා තහවුරු කරගන්න ඕනේ මෙතනෝලුයි ඒව ටික අයින් කරන්න ආයෙ චුට්ටක් රත් කරනවා රත් කරාම වතුර වාෂ්ප වෙනවා හැබැයි මෙතනෝලුත් වාෂ්ප වෙන්න පුළුවන් එතකොට ඒ හින්දා වතුර තිබ්බොත් වෙනම ලේ එකක් පෙන්නනවනේ වත් එක දිය වෙන්නේ නැතුව එතකොට ඒ කට්ටියව වෙනම වෙන් කරගන්න පුළුවන් ලේසියෙන් වෙන් කරලා රත් කරා නම් වැඩේ හරියි නිකන් රත් කළොත් මේවත් වාෂ් වෙන්න පුළුවන් හින්දා අ, මොකද ගොඩාක් තර රත් කරන්න බෑ ගිනි ගන්න පුළුවන් නමුත් ඩීසල් වල පොයින්ට් එක පුතා මේ කම්බෂන් පොයින්ට් එක ගොඩක් උඩ තියෙන්නේ වතුර නටන ගාන ඩීසල් නටන්නේ නෑ ඩීසල් ගිනි ගන්නේ ඉහළ උෂ්ණත්වයකදී පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි මෙතනෝල් හරි තිබ්බොත් එහෙම ඒවා අයින් කරන්න එතකොට අර ස්තර වෙන්නලානේ තියෙන්නේ මේක අස්සෙන් වතුර යවනවා. ඒතර වතුර දිය වෙන්නේ නැහැ නේ පුතා මේක අස්සෙන් ගිහිල්ලා උඩට යනවනේ. එතන තියෙන මෙතනෝල් මේ මිශ්‍ර වෙලා තමයි ඒක අයින් වෙලා යන්නේ. හරි. පුතා එතකොට මේ තියෙන B15 එහෙම කියලා කියන්නේ මම ඔයාලට කිව්වේ දැන් අර E10 වගේ කියලා එතනෝලුයි පෙට්‍රෝලිය පාවිච්චි කරන්න මික්ස් කරලා ඒ වගේ ඇත්ත ඩීසලුයි
බයෝඩීසල් මිශ්‍ර කරලා පාවිච්චි කරන තමයි B15 ඔහොම කීගේ තියෙන්නේ. හරි. එතකොට පුතේ ඔය ස්ටෙප්ස් ටික කටපාඩම් කරගන්න වෙනවා වෙන කරන්න දෙයක් නැහැ අපිට. මේකට ලියනවා නම් මේ කොටසට. එතකොට ඒ ටික මතක තියෙන්න ඕනේ. පුතේ මේකේ ඇඩ්වාන්ටේජස් හරි මෙන්න මේවා අහලා නැහැ. ඒවා අහන්න පුළුවන් ඉස්සරහට ඒ ටික ලියලා මතක තියාගන්න වෙනවා. රිනියුවබල් කියන්නේ නැවත නැවත හදන්න පුළුවන් ශාක තෙල් වලින් පරිසරයේ සිද්ධ වෙන දූෂණය අඩුයි. මොකද ගස් වලින් ග්ලූකෝස් හැදෙන්නේ ගස් වලින් පරිසරයේ තියෙන CO2 උරාගෙන නැවත පරිසරයට මුදාහරින්නේ ඒ CO2 මිහින්දා මේවා කාබන් නියුට්‍රල් කියලා සලකන්නේ. ඒ කියන්නේ පුතේ කාබන් නිදහස් කරන්නේ නැහැ කියලා සලකන්නේ. ඒක කාබන් ඩයොක්සයිඩ් නිදහස් කරනවා. නමුත් ඒ නිදහස් කරන්නේ පරිසරයේ තිබ්බ කාබන් ඩයොක්සයිඩ්ම අරගෙන පුතා ග්ලූකෝස් හැදුවේ. ඒවම නිදහස් කරන හින්දා පරිසරයට බලපෑමක් නැහැ කියලා තමයි සලකන්නේ. හරි එතකොට තියෙන විෂ සංයෝග ටික ගොඩක් අඩුයි. ලේසියෙන් ගිනි ගන්නේ නැහැ. ඒවා මම අර කිව්වා වගේ වාසි කිහිපයක් තියෙනවා. ඒ වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තමයි අවාසි තමයි අර ඇත්ත ඩීසල් වලට වඩා පුතේ කැලරිෆික් වැලියු එක අඩුයි. මේක ලොකු අවාසියක් තියෙන. එතකොට නොක්ස් ගෑසස් නිදහස් කරනවා. හරි ඊළඟට සීතල පෙත්තරල භාවිතා කරන්න අමාරුයි. ගොඩාක් කාලයක් තියාගන්න අමාරුයි. හරි ඔන්න ඔහොම ටිකක් තියෙනවා. පුතා එතකොට මේ ටික බලලා පාඩම් කරගන්න වෙනවා. මොකද ඒවා අහන්න පුළුවන්. ඒවා සිලබස් එකේ තියෙනව නෙමෙයි ඒවා. මම වෙනම හොයලා දාපේවා. ඒවා අහන්න පුළුවන්. හරි. පුතා ඊළඟට අපි ගත්තාම සගන් තෙල් නිස්සාරණය extraction of essential oil සගන් තෙල් කියන්නේ දන්නවනේ පුතේ ගස්වල කොටස් අස්සේ තියෙන්නේ මේක කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා පුතා බලන්න මේක කරන්න පුළුවන් ක්‍රම තුන තමයි අපිට පුළුවනි හුමාල ආසවණය කරන්න steam distillation හුමාලය භාවිතා කරලා ඉවත් කරගන්න පුළුවන් එහෙම නැත්නම් පුතේ මේ ශාක කොටසක් දාලා ඒ කොටට අපි දානවා මොකක් හරි වෙන ද්‍රාවකයක් ඒක ලික්විඩ් එකක් දානවා දාලා මේකේ තියෙන කොටස ලික්විඩ් එකට දිය කරලා අරගෙන ලික්විඩ් එක වාෂ්ප කරලා මේක ගන්න පුළුවන්. නමුත් ඒක අසාර්ථක ක්‍රම. ප්‍රෙසින් කියන්නේ පුතා අදාළ කොටස අරගෙන තලනවා. තලලා ඉවර වෙලා ඒකේ තියෙනවා ගන්න ගියාම වෙන වෙන ಜಾති ගොඩක් මිශ්‍ර වෙනවා. ඒතර මේ ක්‍රම දෙකම හොඳ ක්‍රම නෙමෙයි. එහෙනම් අපි ස්ටීම් ඩිස්ටිලේෂන් ගැන කතා කරමු. හරි හුමාලාසවණය ගැන ඒක තමයි තියෙන හොඳම ක්‍රමය. පුතේ එතකොට අපි කරන්නේ මේකේ ඔයාලා දන්නවා පොඩි කන්න මේක ඉගෙන ගත්ත එකන්නේ. මොනවා හරි ශාකයක කොටසක් අරගෙන ඒක රත් කරනවා. අපි හිතමු කුරුඳු පොත්තක් නැත්නම් කුරුඳු කොලයක් ඒ වගේ එක එක වෙලාව එක එක කොටස් තියෙනවා පුතේ. ඒ ටික මම හිතන්නේ print කරලා නැතුව ඇති මන් ටියුට් එකේ. ඔව් පුතේ මෙන්න මේ ටියුට් එකේ print කරලා නැති ටික මෙන්න මේ සෙට් එක පුතාලා උතනින් ලියා ගන්න ඕනේ. හරි මේ ටික ලියා ගන්න ඕනේ. මොකද මේවා අහන්න පුළුවන් ඉස්සරහට. ওই ටික ටියුට් එකේ අර හිස් පිටුවක් තිබ්බේ එතන යටින්. ඒ හිස් පිටුවේ ලියා ගන්න ඕන අනිවාර්යෙන්ම. හරිනේ. ඔළුවට දාගන්න. ලියලා මතක තියාගන්න වෙනවා මේ පාඩම කරනවා නම්. ලේසි විදි නෑ ඒකට. හරිනේ. පුතා එතකොට අපි ගත්තාම මේකට දාලා ඉවර වෙලා මේ වතුර රත් කරලා වතුර ටික යවනවා. ඒතර හුමාලයේ ගිහිල්ලා වැදුනහම විතර කොලයක් කියලා. කොලේ හිර වෙලා තියෙන තෙල් හුමාලයේ වැදුනහම සෙල්ස් ටික මැරිලා එළියට නිදහස් කරනවා. ඒතර හුමාලයයි මේ ඔයිලුයි දෙකම මේ කන්ඩෙන්ස් එක පැත්තට යනවා. කූල් වේගන ඇවිල්ලා මේකට වැටුනහම ලේයර්ස් දෙක වෙන වෙනවා. වතුර ටික අයින් කරාම පිරිසිදු ඔයිල් එක ගන්න පුළුවන්. මේ ක්‍රමය මාර සාර්ථකයි. ත්‍රිපදා මෙතන තියෙන මම කිව්ව කතාවක් ඉදරොලි තියාගත්තාම ලේසි. එතකොට පුතේ මේකේ essential oils මොනවටද භාවිතා කරන්න පුතේ තෙල් ගන්නෙ perfume හදන්න ගන්නවා. ස්පාසිලොන් වගේ වල ප්‍රධාන perfume හදන්න ගනම් perfume හදන්න ලෝක භාවිතා කරන ප්‍රධාන වශයෙන්ම ඊට අමතරව කැමරාස් කරන්න තමයි ගන්නෙ. හරි කුකරි වලට කින් වලට ගන්නවා. එතකොට ඔය දෙකට තමයි පාවිච්චි කරන්නේ සගන්ධ තෙල්.
හරි පුතා මෙතන තියෙනවා solvent extraction එක. එතකොට වෙන ද්‍රාවකයක් පාවිච්චි කරලා මේක අරගන්න විදිය. ඒක කියව ගන්න ලොකු වැඩක් නෑ. නිකන් අයිඩියා එකක් තිබ්බහම ඇති. ප්‍රසින් කිව්වේ මං කිව්වේ තලනොමයි කියලා. ඒකෙන් ඒක අසාර්ථකයි පුතේ. මේක එක ගොඩාක් ಜಾති මික්ස් වෙලා වැඩි අසාර්ථකයි කිසිම ක්වොලිටි එකක් නැති ඒවා හැදෙන්නේ. නමුත් ඉස්සර කාලේ මිනිස්සු කරලා තියෙනවා. හරි. ත්‍රිපදා ඔය ටික තමයි අපිට තියෙන්නේ කතා කරන්න ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි වලින්. අපි පටන් ගන්නවා ඊළඟ පාඩම. මේක ඉස්සර 14 වෙනි පාඩම. හරි. අ, ඊට පස්සේ කාලයක් එක 13යි 14යි පාඩම් දෙක එකතු කරා. අපි යන් දැන් එන්වයරන්මන්ටල් කෙමිස්ට්‍රි වලට. හරි පරිසර රසායනට ගිහිල්ලා ඒකට ගාලා ඉවර කරලා දාමු. හරි. ඉතින් අපි එන්වයරන්මන්ටල් කෙමිස්ට්‍රි ටික ඉවර කරගෙන යන්න ටක් ගාලා. එතකොට අපි දන්නවා එයාර් පොලියුෂන් ගැන කතා කරද්දී මුලින්ම කම්පොසිෂන් ඔෆ් එයාර් තියෙන්නේ. වාතයේ සංයුතිය කොහොමද කියන එක. ඉතින් අපි දන්නවා වාතයේ වැඩිම තියෙන නයිට්‍රජන් වාතය 100 වායුගෝලයේ 78ක් 79ක් විතර වැඩිම නයිට්‍රජන්. ඊට පස්සේ 121ක් විතර ඔක්සිජන් ඉන්නවා. ඊළඟට ආගන් වායුව, ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් හීලියම් ඉතා අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරි. එතකොට හරියට එතකොට මෙයා 78ක් විතර 78ක් 79ක් මෙයා 121ක් විතර ඉන්නවා. මේ 0.9ක් විතර මෙයා 0.04ක් වගේ පොඩි ගන්න. දැන් කියන්න බෑ එකතු කරලා 100 පයින්නවයි කියලා. ඒක තමයි හරි. නිකන් නියලි ගත්තාම ඔය වගේ වැලියු එකක් තමයි යන්නේ. හරි. ඉතින් ඒතකොට ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක එක්ස්ප්ලেইন කරන්න කියනවා. ඔයාලට මතක නම් එහෙම මම කියලා දීලා තියෙනවා. දැන් ඉරමාම ඉන්නවා. පෘථිවිය තියෙනවා. පෘථිවිය වටේට ඕසෝන් ලේයර් එක තියෙනවා. එතකොට දැන් ඉරෙන් එන IR රේඩියේෂන් ඇවිල්ලා පොළොවට වැදිලා එළියට යන්නේ නැහැ. ආය අල්ල ගන්නවා. එතකොට මේවා මේ ග්‍රීන් හවුස් ගෑසස් කියන ඒ වලින් හරි අපි හිතමු CO2 කියලා. ඒ වගේ වායු වලින් මේව එළියට යන්න දෙන්න තු ආය පෘථිවිය පැත්තටම ටර්න් කරනවා රිෆ්ලෙක්ට් කරනවා. එතකොට මොකද වෙන්නේ? පෘථිවියට ඕන කරන අර ඔප්ටිමම් ටෙම්පරේචර් එක පයින්නවා. ඔප්ටිමම් ටෙම්පරේචර් එක වැඩි වෙන්න ගන්නවා. හරි. එතකොට මේකේ වෙන අවුල තමයි ඔප්ටිමම් ටෙම්පරේචර් එක පයින්න ගත්තාම අර නිකන් තිබ්බ ග්ලැසියර් ඒ වගේ හිම කඳු වගේ ඒවා දිය වෙලා යන්න ගන්නවා. ඒතර පුතේ මොකද වෙන්නේ? අර මුහුදට වඩා පහළ මට්ටමින් පිහිටි දූපත් තියෙනවා. ඒතර ඒ වලට වතුර වැඩි වෙලා පලාතම වැහිලා යනවා. හරි. එතකොට තව අවුරුදු 20ක් 30ක් යද්දී මේකමේ කැලේ ටිකක් වැහිලා කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙන්නේ. පොඩ පොඩ එන වතුර මට්ටම වැඩි වෙලා අර මුහුදු කාදනය කියන්නේ. ඒතර වැලි හේදිලා යනවා එන්න වතුර මට්ටම වැඩි වෙන හින්දා. එතකොට පුතා ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක එක්ස්ප්ලেইন කරන්න ගමු අපි කියමු මෙහෙම. අපි කියමු absorption of IR radiation, absorption of IR radiations released from sun by the surface of earth, by the surface of earth.
පුතේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක හොඳ ක්‍රියාවලියද නරක ක්‍රියාවලියද කියන හරිය සිංහල මිටින් දරුවෝ ලියා ගන්න. පෘථිවිය මගින් සූර්යයා නිකුත් කරන IR කිරණ අදොරක්ත කිරණ අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය හර්තාගාර ආචරණය වේ. පුතේ හර්තාගාර ආචරණය හොඳ එකක්ද නරක එකක්ද ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එක හොඳද නරකද කියන්න? ඕක හොඳයි ඈ. ඕක 2012 පේපර් එකේ ඇහුවා 2015 පේපර් එකේ ඇහුවා තැන් තැන් වල MCQ වල මේක හොඳ ක්‍රියාවලියක්. පුතේ මෙහෙම උරාගත්තේ නැත්නම් කවදාකවත් මේ උෂ්ණත්වය තියන්න බෑ. ඔයාලා පොළොවට අඩිය තිබ්බ ගමන් කකුල ගල් වෙලා යයි. එතකොට මේක මේ ප්‍රොසෙස් එක හොඳ එකක්. හරි මෙතන දාගන්න greenhouse effect is necessary for the living beings. හරි හර්තාගාර ආචරණය ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වේ. ඒක රතු පෑනකින් ලියා ගන්න පට්ට වැදගත්. හරි. රතු පෑනකින් පොයින්ට් එක දාගන්න ඕනේ. පුතේ ග්‍රීන් හවුස් ගෑසස් අහනවා අපෙන්. ග්‍රීන් හවුස් ගෑසස් ගත්තාම අපිට කියන්න පුළුවන් ප්‍රධාන වායුව CO2. හරි. කොහොමද එකතු වෙන්නේ? ෆොසිල් ෆුවල් කම්බෂන් වලින්. ෆොසිල් ඉන්ධන දහනයෙන්. ඊට පස්සේ CH4 මීතේන් වගේ ඒවා එකතු වෙනවා ඇග්‍රිකල්චර් වලින්. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයෙන්. සහ වේස්ට් ඩිස්පෝසල් කුණු කසල බැහැර කිරීමෙන්. හරි ඊළඟට ආයෙ තියෙන්න පුළුවන් පුතා මේවා මේ CFC HCFC වගේ රෙෆ්‍රිජරන්ට්ස් කියන්නේ ශීතකාරක වායුන් මේ තියෙන ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හයිඩ්‍රෝෆ්ලෝරෝෆ්ලෝරෝකාබන් ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් හරි මේ දෙකම පාවිච්චි කරන ශීතකාරක විදිහට ඒක මම කියලා දෙනවා ඉස්සරහට ශීතකාරක ද්‍රව විදිහට ඒතර රෙෆ්‍රිජරන්ට්ස් යූස් ඇස් රෙෆ්‍රිජරන්ට් දැන් නම් පාවිච්චි කරන්නේ නමුත් ඒවා තාමත් ලෝකේ තියෙනවා ඉතුරු වෙලා පුතේ CO2 අයින් කරන්න තියෙන ප්‍රධානම ක්‍රමය මොකක්ද? ශාක මගින් හරි ප්‍රභා සංශ්ලේෂණය photosynthesis process by trees එතකොට ශාක මගින් සිදු කරන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියෙන් තමයි CO2 වාතයෙන් අයින් වෙන්නේ. පුතා එතකොට වායුගෝලයේ පුතේ වායුගෝලයේ උෂ්ණත්වය වැඩි වෙද්දී දැන් මෙහෙම හිතන්නකෝ වාසෝඩ හඩෝ කැතදාවේ හරි කැතම කැත සෝඩා බෝතලයක් සෑ අන්තිමයි හිතන්න රිත්වැඳීමේ හැකියාව නම් ඉතාම දුර්වල වෙලා තියෙන දැන් නම්. මේකත් කැත සෝඩා බෝතලයක් සෝඩා එකක් තියෙනවා. හරිද? සෝඩා බෝතලේ දැන් CO2 බුබුලු තියෙනවනේ වලට පේනවා චුටි 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 බුබුලු යනවා. අපි මේක තියලා රත් කළොත් පුතේ මොකද වෙන්නේ මේ බුබුලු යන වේගෙ එන්න එන්න වැඩි වෙනවා. පුතේ ඕනම සොලියුෂන් එකක ඩිසෝල්ව් වෙලා තියෙන ගෑසස් රිලීස් වෙන රේට් එක වැඩි වෙනවා ටෙම්පරේචර් වැඩි වෙද්දී. එතකොට පොළවේ හැමතැනකම මුහුදු තියෙනවානේ. ඒතර මුහුදු වතුරේ ගොඩක් CO2 ඩිසෝල්ව් වෙලා තියෙනවා. ඇට්මොස්ෆෙරික් ටෙම්පරේචර් වැඩි වෙද්දී මේ CO2 ටික එළියට එන්න ගන්නවා. එතකොට වතුර දිය වෙලා තියෙන CO2 එතකොට අපි කියනවා when the atmospheric temperature increases CO2 dissolved in water released to the atmosphere. හරි එතකොට වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙන විට ජලයේ දියවි නැත්නම් මුහුදු වල දියවි ඇති CO2 වායුගෝලයට මුදා හැර CO2 සාන්ද්‍රණය වැඩි කෙරේ. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න වැදගත් පොයින්ට් එකක් පුතා හරි. මේක අහලා නැහැ ගොඩාක් අවුරුදු මම හිතන්නේ 15කින් විතර විභාගයට අහලා නැති වැදගත් පොයින්ට් එකක්. එතන highlight කරගන්න.
පුතේ ග්ලෝබල් වෝමින් තමයි ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එකෙන් වෙන අහිතකර බලපෑම නරක දේ. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම. දැන් අර මතකයිනේ පොළවට IR ආවා ඒව එළියට යවද්දි ග්‍රීන් හවුස් ගෑසස් වලින් ආයෙ රිෆ්ලෙක්ට් කරන්න ගත්තා. ඒතර අපි ලියමු IR radiation which are released from the earth's surface. IR radiations which are released from the earth's surface, which are released from the earth's surface, again reflected by greenhouse gases, again reflected by greenhouse gases, again reflected by greenhouse gases towards earth's surface, towards earth's surface. Due to this phenomena, optimum temperature of earth's surface increases. Due to this phenomena, optimum temperature of earth's surface increases. Which is which is called as global warming, which is called as global warming. පුතේ මේ මට කලින් කියන්න බැරි වුණා ඇටම්ස් තුනක් හරි ඊට වඩා වැඩියෙන් හරි තියෙන ඕනම ගෑස් එකක් green house gas එකක්. එතන චුට්ටක් ලියා ගන්න හරි gases with 3 or more atoms. එතකොට පරමාණු තුනක් හෝ ඊට වඩා වැඩියෙන් තියෙන වායු හරිතාගාර වායු කියලා සලකන්නේ ඒක ලියා ගන්න. පුතා සිංහල මීඩියම් දරුවෝ ලියන්නේ global warming වලට global warming අපි explain කරන්නේ එතකොට පෘථිවිය මගින් උරාගත් අදෝරක්ත කිරණ නැවත වාතයට මුදා හරි පෘථිවිය මගින් උරාගත් අදෝරක්ත කිරණ නැවත වාතයට මුදා හරි ඒවා හරිතාගාර වායු මගින් අවශෝෂණය කර ඒවා හරිතාගාර වායු මගින් අවශෝෂණය කර නැවත පෘථිවියටම මුදා හරි නැවත පෘථිවියටම මුදා හරි මෙමගින් ප්‍රශස්ත උෂ්ණත්වයේ පෘථිවියේ ප්‍රශස්ත උෂ්ණත්වයේ ඉක්මවා ගොස් මෙමගින් පෘථිවියේ ප්‍රශස්ත උෂ්ණත්වයේ ඉක්මවා ගොස් ගෝලීය උණුසුම යන සිදුවීම සිදු කරයි. ගෝලීය උණුසුම යන සිදුවීම සිදු කරයි. හරි. ඒකේ ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් තියෙන අයිතකර බලපෑම් මොනවද තියෙන්නේ? අපි කිව්වේ මෙල්ට් ඩවුන් ග්ලැසියර්ස්. හරි ග්ලැසියර් දේවි යාම. ඊට පස්සේ
වායුගෝලීය උෂ්ණත්වය වැඩිවීම increase in atmospheric temperature. ඊට පස්සේ increase water level හරි ජල මට්ටම් ඉහළ යාම කාලගුණ විපර්යාස හරි climate changes ඊට පස්සේ කාන්තාරකරණය නෙමෙයි පුතා කාන්තාරකරණය හරි desertification කාන්තාර හැදෙනවා සමහර මුහුදු වෙ තියෙන පුතේ ඒ සමහර මුහුදු හිඳලා ගිහිල්ලා තියෙනවා දැන් ඉස්සර මුහුද තිබ්බ තැන දැන් තියෙන කාන්තාර හරි මුළු මුහුදම හිඳලා ගිහිල්ලා පුතා සොලියුෂන් එක තමයි decrease in fossil fuel usage හරි ෆොසිල් ඉන්ධන භාවිතය අවම කිරීමට අපේ රටවල ගානක් නැහැ නේ පුතා මෙහි ජර්මන් වල අපි ගත්තාම 2045 වෙද්දි මුළු යුරෝපයේම පෙට්‍රල් වාහන 100%ක් නවත්තන්න ඕනේ ඉලෙක්ට්‍රිකල් වාහන හෝ හයිඩ්‍රජන් වලින් දුවන වාහන විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ලොකු වැඩ පිළිවෙල ටිකක් යනවා. ලංකාවට ඊට වඩා ප්‍රශ්න තියෙනවනේ විසඳන්න. එතකොට ඒ හින්දා ඒව ගැන ફોકસ කරන්නේ නැහැ. එතකොට සොලියුෂන් තමයි ෆොසිල් ෆුවල් රිඩියුස් කරනවා. හරි ෆොසිල් ඉන්ධන භාවිතය අඩු කරනවා. ඊට පස්සේ ගස් වවන එක වැඩි කරනවා. හරි අර ෆොරස්ටේෂන් එක නැත්තම් වනාන්තරකරණය වැඩි කරනවා. එතකොට ප්ලාන්ටේෂන්ස් වැඩි කරනවා. ගස් සිටවීම ඉහළ නැංගුවාම අපිට පුළුවන් CO2 ගොඩක් ඇබ්සෝබ් කරගන්න. හරි. depletion of ozone layer. එපා වෙන සමීකරණ ටිකක් තියෙනවා. ඕකේ නම් චුට්ටක් එක හොයාගමු අපි මතක තියාගෙන රිසර්ච් බුක් එකෙන් බලලා කියන්නම් ඔයාලා පාඩම් කරගන්න මට නෙමෙයි එක්සෑම් තියෙන්නේ. අපිට අර මේ CFC HCFC කියලා කිව්වේ මෙන්න මේ වලට ක්ලෝරෝෆ්ලෝරෝකාබන් හයිඩ්‍රෝෆ්ලෝරෝෆ්ලෝරෝකාබන් කියන ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වල තියෙන ක්ලෝරින් එකක් ක්ලෝරින් 2යි F2යි හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් වල ක්ලෝරින් එකක් ගැලවිලා ගිහිල්ලා H එකක් ඇවිල්ලා තියෙන්නේ. ඕව ශීතකාරක විදිහට පාවිච්චි කරනවා මේක කියන්න ඉස්සරහට අපිට හම්බ වෙනවා. මෙන්න මෙතන හම්බ වෙනවා. හරි එතන ඕසෝන් කැඩෙන හැදෙන හැටි තියෙනවා. මෙන්න මේ තුන දැනගන්න ඕනේ. හරි ස්ට්‍රැටෝස්ෆියර් එකයි ට්‍රොපෝස්ෆියර් එකයි ඉන්නේ ටික මාක් කරන්න බල ගන්න. හරි අර පරිවර්තී ගෝලය ආවර්තී ගෝලය කොහොම සිංහලෙන් මොකක් හරි තියෙනවා. ඒක චුට්ටක් මාක් කරගන්න. මොකද මේක ටියුට් එකේ දාලා නැහැ පුතා. මෙන්න මේ රූපේ ඇඳලා ට්‍රොපෝස්ෆියර් එක මොකද්ද ස්ට්‍රැටෝස්ෆියර් එක මොකද්ද කියලා ඔන්න ওই ටික පොඩ්ඩක් මාක් කරගන්න වෙනවා. ඕසෝන් ලේයර් එකේ තියෙන මෙන්න මේ ඒරියා එකේ ওই ටික මේ චුට්ටක් ටියුට් එකේ එක දාගන්න. මොකද ඕවලින් සාමාන්‍යයෙන් MCQ එකක් අහනවා. හරි මම 2024 පාස් පේපර් එක දාලා තියෙන්නේ. බලන්න මේකේ එක ප්‍රශ්නයක් තිබ්බා. මේ සම්බන්ධව දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේක වැදගත් හැම අවුරුද්දේම ප්‍රශ්න අහන තැන. මේ චුට්ටක් ටියුට් එකේ වීඩියෝ එක නවත්තලා ටියුට් එකේ හිස් තැනක කොහරි මේක ඇඳලා ওই ටික මාක් කරගන්න. උසවල් අහන්නේ කිලෝමීටර කීයද කියලා. උඩින් තියෙන ස්ට්‍රැටෝස්ෆියර් එකේ යටින් තියෙන ට්‍රොපෝස්ෆියර් එකේ ඒ ටික පොඩ්ඩක් මාක් කරගන්න. බයෝ කරන දරුවෝ මම හිතන්නේ මේක දන්නවා. බයෝ වලට තියෙනවා මේ කොටස. අනිත් දරුවෝ මේක අනිවාර්යෙන් මාක් කරගන්න ඕනේ. හරි. මෙන්න තියෙනවා සුපිරි රියැක්ෂන් ටික. හරි. පුතේ අපි මුලින්ම අහන්නේ natural formation and destruction of ozone. හරි. ඔකට උත්තරේ තියෙනවා මෙන්න මෙතන. මේ තැන්වල පුතා ඕ ඩොට් එන්න ඕනේ. ඕ ඩොට් එක වැදිලා නැහැ. පුතේ මේ තියෙන්නේ මේ දෙන්නව ලියන්න natural formation. මේ දෙන්නව ලියලා natural formation කියලා දාන්න. මේ UV HMU කියන්නේ UV හිරුවෙලිය උරාගෙන තමයි මේක වෙන්නේ. අද රක්ත sorry පාරජාම්බුල කිරණ UV අල්ට්‍රාවයලට් උරාගෙන පාරජාම්බුල කිරණ උරාගෙන තමයි මේක වෙන්නේ. මුලින්ම ඕසෝන් කැඩිලා ඕඩොට් හදනවා. ඕඩොටුයි ඕසෝනුයි එකතුලා O3 හදනවා. මේ දින natural formation ස්වභාවිකව ඕසෝන් හැදෙන්නේ ආසේ ඔහොම. ඊට පස්සේ පුතේ ඕසෝන් කැඩිලා O2යි ආය ඕඩොටුයි දෙනවා.
ඒ O2යි ඕසෝනුයි එකතු වෙලා O2 හැදෙනවා. මේ තියෙන්නේ පුතා natural ඩිස්ට්‍රක්ෂන් එක. හරි? එතකොට ස්වභාවික විනාශ වීම. හරි? ඒක natural destruction කියලා ඒක දාගන්න මේ රියැක්ෂන් දෙක අර පළවෙනි ප්‍රශ්නට උත්තරය උග. ඔය ප්‍රශ්න අහලා තියෙන පුතේ එළවල අහන කොටස් ටික අහලා තියෙන්නේ සරෙන් සරේට. ඔය රියැක්ෂන් ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ඩෙල්ටා H මොකක්ද කියන එක පොඩි අයිඩියා එකක් හරි තියෙන්න ඕනේ. ඒව ටික ඔළුවේ තියාගන්න. තාපදායක දවශෝෂක දේන්දු දමිත එක්ස් කමෙන්ති කියලා. ඒක සීරියස් නැත්නම් කමන්නේ රියැක්ෂන් එක අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕනේ. හරිනේ. ඒතර පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට පුතාලා එක දාගන්න ඕනේ. ඒ ඕසෝන් ලේයර් එකට ඩැමේජ් කරන කාබන් සහ නයිට්‍රජන් අඩංගු සංයෝග මොනවද කියලා අහනවා. කාබන් අඩංගු ඒවා මම කිව්වේ ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් CFC. හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් HCFC. පුතේ හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් කරන්නේ නැහැ. හරි HFC කරන්නේ නැහැ. හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන්ස් කරන්නේ නැහැ. ඒක රතු පෑනෙන් ලියලා කපන්න. මොකද ඔක පටල ගන්නවා දරුව හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් කිසිම වෙලාවක හානියක් කරන්නේ නැහැ. එයාගෙන් ගෝලීය උණුසුම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ග්ලෝබල් වෝමින් වෙන්න පුළුවන්. ඒ අරෙන්න ඒ කියන්නේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් එකක් තියෙනවා. නැතුව මෙයා ඕසෝන් ලේයර් ඩිප්ලීට් කරන්න ළමයි හිතනවා HFC ආපුවාමත් HCFC වගේමයි කියලා. ඕක වරද්දනවා. හරි හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන් කියන එක ඒකේ ක්ලෝරින් නෑ ෆ්ලෝරින් විතරයි තියෙන්නේ. පුතා ෆ්ලෝරින් තියෙද්දි ගැලවිලා යන්නේ නෑ එහෙම. ක්ලෝරින් තමයි ගැලවිලා ගිහිල්ලා ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වලින් තමයි ඩැමේජ් කරන්නේ. හරි ෆ්ලෝරින් විතරක් තිබ්බ එක ඩැමේජ් කරන්නේ නැහැ ඕසෝන් ලේයර් එකට. ඒක ලියලා කපන්න රත් පෑනෙන් ලියාගන්න HFC hydrofluorocarbon do not affect the ozone layer. hydrofluorocarbon ඕසෝන් ස්තරයට කිසිදු හානියක් සිදු නොකරයි. හරිද පුතේ? එතකොට ඕසෝන් කොහොමද CFC වලින් විනාශ කරන්නේ කියලා අහනවා. හරි. පුතා මුලින්ම ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වල තියෙන ක්ලෝරීන් ලව ගැලවිලා එළියට යනවා. හරි. එතකොට ඕගනික් වල අපි ලිව්වේ යාන්ත්‍රණ මෙකනිසම්. ඒ වගේම වැඩක් වෙන්නේ. Cl ඩොට් Cl මුක්ත කණ්ඩක හැදෙනවා. ඔක තමයි පළවෙනි එක. පුතේ ඔය ගැලවෙන Cl මෙන්න මේ විදිහට. අතනින් ගැලවෙන Cl ඕසෝන් එක රියැක්ට් කරලා O2 ධන OCl ඩොට් හැදෙනවා. ඕසෝන් කැඩිලා ගිහිල්ලා O ඩොට් හැදිලා OCl ඩොට් එක රියැක්ට් කරනවා. එතකොට ඕසෝන් විනාශ වෙන එක විතරයි පුතා අන්තිමට වෙලා තියෙන්නේ. Cl කැඩෙනවා හැදෙනවා කැඩෙනවා හැදෙනවා. ඒ කියන්නේ පුතේ ඔය මුක්ත කණ්ඩක රැඩිකල්ස් කියන ඒවා උත්ප්‍රේරක කැටලිස් විදිහට වැඩ කරලා තියෙන්නේ. ඒ කියන්නේ යා අන්තිම ප්‍රොඩක්ට් එකේ නෑ. හැදෙනවා කැඩෙනවා දිගටම යා පාර දිදී එක එකාව කඩ කඩ යන එක තමයි යා කරන්නේ. පුතේ අර හිස්තැනේ මෙන්න මේක. හරි මේ නිල් පාටේ මම ලිව්වේ ඔය කැඩෙන විදිහේ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් ඒක ලියලා ඊට පස්සේ මේ රියැක්ෂන් ටික ලියා ගන්න මේ 1 2 3 කියලා තියෙන රියැක්ෂන් ටික ලියා ගන්න ස්ටෙප් බයි ස්ටෙප්. කොහොම තමයි ඒක වෙන්නේ කියලා. හරි කැඩෙන්නේ මේ විදිහට.
පුතේ CFC HCFC යූස් කරන්න හේතුව ඒවා රෙෆ්‍රිජරන්ට්ස් හරි යූස් ඇස් රෙෆ්‍රිජරන්ට්ස් කියලා. يعني ශීතකාරක ලෙස භාවිතය. ඒ කියන්නේ පුතා මෙහෙමනේ. ඔයාලා ෆ්‍රිජ් එකක් ගැන මම හිතන්නේ ඉගෙන ගන්නවා ෆිසික්ස් වල ෆ්‍රිජ් එක වැඩ කරන විදිය. පුතේ ෆ්‍රිජ් එක වැඩ කරන්නේ කොහොමද බලන්න. ෆ්‍රිජ් එකේ ප්‍රධාන ක්‍රියාවලිය හතරක් වෙනවා. එකක් තමයි තාපය උරා ගන්නවා. හරි මේකේ තියෙන්නේ ලික්විඩ් එකක්. හරි CFC ලික්විඩ් එක තියෙන්නේ. අපි හිතමු අපි කෑම දානවා. අපි දානවා රෝස් කරපු කුකුලේ ෆ්‍රිජ් එකට. අපි හිතමු කුකුල තමයි මේ ඉන්නේ කියලා. කුකුලා නිකන් මාළුවෙක් වගේ කවන්නේ. ඌ ෆ්‍රිජ් එකට දාපුවම ඌ රත් වෙලා තියෙද්දි ඌගේ එනර්ජි එක උරා ගන්නවා මේ ලික්විඩ් එකේ. උරාගෙන පුතා මේක එවපොරේට් වෙනවා. මේක වාෂ්ප වෙනවා. හරි ලික්විඩ් එක කන්වර්ට් වෙනවා ගෑස් එකකට. එතකොට එවපොරේට් එක හරහා ගිහිල්ලා අ, මේ ලික්විඩ් එක ගෑස් වෙනවා. හරිනේ. ඊට පස්සේ ගෑස් එක පුතේ එළියට එනර්ජි රිලීස් කරනවා. අර ෆ්‍රිජ් එකක් ගත්තොත් ෆ්‍රිජ් එකේ කළු පාට දැල් එහෙම තියෙනවා. අපිට දැන් නම් අලුත් ෆ්‍රිජ් වල පේන්නේ නැහැ. ඒක පරණ ෆ්‍රිජ් වල පිටිපස්සේ තියෙනවා දැල. එතනින් එළියට රිලීස් කරනවා. ඒත් රිලීස් කරාම ගෑස් එක ආපහු ලික්විඩ් වෙනවා. ඒතර මේ ලික්විඩ් එක කම්ප්‍රෙසර් එකක් හරහා යවලා කම්ප්‍රෙස් කරලා ආය ඒ කියන්නේ මේ නිකන් ලාවට තිබ්බ ගෑස් ගතිය නැති කරලා කම්ප්‍රෙස් කරලා ලික්විඩ් කරනවා. ඒ ලික්විඩ් එක තමයි ඊට පස්සේ ආය පම්ප් එකෙන් පම්ප් කරලා ඉවර වෙලා මේකට යවන්නේ. එතකොට පුතේ මේ ෆ්‍රිජ් එකක් අස්සේ ඔන්නෝම ක්‍රියාවලියක් වෙනවා. එතකොට මේ CFC කියන්නේ ඔය පාවිච්චි කරපු ලික්විඩ් එක සහ ගෑස් එක. ඒ කියන්නේ CFCට ලික්විඩ් එකක් වෙන්නත් පුළුවන්. ක්ෂණිකව ගෑස් එකක් වෙන්නත් පුළුවන්. ගෑස් ඇන් ලික්විඩ් අවස්ථා දෙකේම ඉන්න පුළුවන්. පුතා එතකොට මේක පාවිච්චි කරන්න හේතු වුණේ 2000ට කලින් 2000න් පස්සේ මේක නැති වුණා. හරි 2000න් පස්සේ පොඩි උන් වගේ උඹලා වගේ ඔකක් නැති වෙලා ගියා. පාවිච්චි කරන්නේ නැහැ. එතකොට 2000ට කලින් ඔක පාවිච්චි කරා මොකද මේවා ඉතා හොඳ ශීතකාරක බෙස්ට් රෙෆ්‍රිජරන්ට්ස්. එහෙම වෙන්න හේතු තමයි මේවා මිනිස්සුන්ට අහිතකර නැහැ. හරිද? නන් ටොක්සික්. එතකොට හිතකරයි. මිනිස්සුන්ට හිත කරනවට පරිසරයට හොඳ නෑ. පරිසරයේ ඕසෝන් විනාශ කරන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට හිත කරයි. මිනිස්සුන්ට හිත කර නෑ. නන් ටොක්සික් නන් ෆ්ලේමබල්. හරි ගිනි නොගන්නා සුළුයි. ගිනි ගන්නේ නෑ. ඊළඟට හොඳ තාපදායතාවයක් තියෙනවා. හයි එනර්ජි කැපසිටි නැත්නම් හීට් කැපසිටි එකක් තියෙනවා. ඊළඟට පුතා මේගොල්ලන්ට ආය අපි ගත්තාම තව මොනවද තියෙන්නේ? බලමු. අපතේ නන් කොරෝසිව්. හරි මේ මලකඩ කන්නේ නැහැ. ඒක මම හිතන්නේ මේ හරිය නෑ හොයාගන්න නන් කොරෝසිව්. පුතේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් ඔෆ් හරි එතකොට මලකඩ නොකන සුළු බව. හරිනේ. ඕසෝන් ලේයර්ගේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් තමයි මේ දාලා තියෙන ස්කින් කැන්සර්. හරි හමේ පිළිකාය තියෙනවා. කැටරැක්ට් ඉන් නයිස් ඇසේ සුදු මතු වෙනවා. කැටරැක්ට් කියන්නේ ඇසේ සුදු මතු වීම. මියුටේෂන්ස් කියන්නේ ජාන විකෘති වෙනවා. බ්ලීච් වෙනවයි කියන්නේ මොකක්ද බ්ලීච් කියන්නේ විරංජනේ වෙනවා. හරි විරංජනේ වෙනවා. ඔය තමයි ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් වෙන්න පුළුවන්. පුතේ මෙෂර්ස් තමයි අරගන්න පුළුවන් CFC භාවිතය නවත්වීම. හරි CFC සම්පූර්ණ ඉවත් කරලා තියෙන්නේ. completely stop using CFC gases. හරි CFC HCFC gases. ඒක තමයි ඕසෝන් කරන්න පුළුවන් හොඳම දේ. සහ එන්ජින් එහෙම පුතේ එන්ජින් වලින් ඔය මේ නොක්ස් ගෑසස් යවන්න පුළුවන්. නොක්ස් ගෑසස් වලිනුත් ඔය ඩැමේජ් එක වෙනවා ඈ. නොක්ස් ගෑසස්ටත් පුළුවන් ওই ඩැමේජ් එක කරන්න සමහර වෙලාවට. එතකොට එන්ජින් ටියුන් අප් කරන්න ඕනේ හරියට CO වගේ ගෑසස් නැති කරන්න ඕනේ. එතකොට ඒ වලින් අපිට පුළුවන් ඕසෝන් ඩිප්ලීෂන් එක නැති කරගන්න.
හරි. පුතා ෆොටෝකෙමිකල් ස්මොග් නැත්නම් අපි කියනවා ප්‍රකාශ රසායනික දූමිකා කියලා. එතකොට මේක පුතේ මේ සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රියල් වල නැත්නම් එන්වයරන්මන්ටල් කෙමිස්ට්‍රි වල අමාරුම කොටස මේක. මේකේ තියෙනවා අමාරු රියැක්ෂන් ටිකක් පාඩම් කරගන්න. මේක පාඩම් නම් ඉතාලම හොඳයි අවුලක් නැහැ. ගේමක් ගහ ගන්න පුළුවන්. හරි. එතකොට පුතාලා මතක තියාගන්න ඕනේ එක්ස්ප්ලেইন කරන්න කියනවා මේක හැදෙන විදිහ. බලන්න මේක දාලා තියෙනවා මේ අපේ සිටි වල නම් ගොඩක් තියෙන කැන්ඩි වල තමයි මේක. අනිත් තැන් වලට වඩා කැන්ඩි වල තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඔය නිව් දිල්ලි, බීජිං මේ වගේ අර ප්‍රධාන ට්‍රැෆික් ජෑම් එක වැඩි සිටි වල තමයි මේක වෙන්නේ. හරි. එතකොට මේක හැදෙන විදිහ එක්ස්ප්ලেইন කරන්න ගියාම පුතා මෙහෙම එකක් වෙන්නේ. මේකෙදි වෙන්නේ ඔය වාහන එකට එකතු වෙලා පැය ගාණක් නැවතිලා තියෙද්දි වාහන වලින් නොක්ස් ගෑසස් යනවනේ. ඒ යන නොක්ස් ගෑසස් එයාවල තියෙන ඔක්සිජන් එක රියැක්ට් කරලා NO2 හදා ගන්නවා. හරි. පුතේ NO2 ආයි ඩිසෝසියේට් වෙලා NO+ O ඩොට් හැදෙනවා. ඔය රැඩිකල් ඔක්සිජනුයි ඔක්සිජනුයි එකතු වෙලා ඕසෝන් හදනවා. ඊට පස්සේ O ඩොටුයි වෝටයි එකතු වෙලා OH ඩොට් හදනවා. රැඩිකල් හයිඩ්‍රොක්සිල් හදනවා. එතකොට ඒ හදන ඒවා එයාවල තියෙන හයිඩ්‍රෝකාබන් එක. හරි. දැන් වාහන දුම් වලින් යනවනේ පුතා අන්බර්න්ඩ් හයිඩ්‍රෝකාබන් නොදවුණු හයිඩ්‍රෝකාබන් යද්දි ඔය නොක්ස් ගෑසස් හයිඩ්‍රෝකාබන් OH ඩොට් මේ ඔක්කොම එකට එකතු වෙනවා. මේ එකට එකතු වෙලා හදනවා පුතේ පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් කියන ලොකු ජයන්ට් ඕගනික් ස්ට්‍රක්චර් එකක් සහ පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට් කියන එක. ඔන්න ඔය මික්ස්චර් එකට තමයි පුතා අපි කියන්නේ ෆොටෝකෙමිකල්ස් මොක්කයක් කියලා හරි ප්‍රකාශ රසායනික දූමිකාවක් කියලා කියන්නේ ඒකට. මේකෙන් වෙන්න පුතා අහසේ පැහැදිලි බව අඩු කරලා නිකන් කහපාට ස්තරයක් විදියට වල දැන් කැලෑවක් අස්සට ගිහිල්ලා බැලුවොත් කැලෑව අස්සේදී අහස පේන විදිහයි ඔය නුවර හරි කොළඹ හරි ටවුන් එකක් මැදදී අහස පේන විදිහයි පොඩි ට්‍රාන්ස්පරන්සි එකේ විනිවිදභාවයේ වෙනසක් තියෙනවා. අහස නිකන් ලා කහපාටක් ගන්නවා මේ ෆොටෝකෙමිකල් ස්මොක් හැදුනහම. හරි. ඒතර පුතාලා ඒක මතක තියාගන්න ඕනේ. මේ චූටි පාටිකල් වලින් ඔය පැහැදිලි බව අඩු කරනවා. හරි. පුතේ ක්‍රියාවලිය පහදන්න කියන එකට මෙන්න මේ ටික චුට්ටක් සමීකරණ ටික ලියන්න කොටක් ගාලා මේ රියැක්ෂන්ස් ටික ලියන්නකෝ. ඊට පස්සේ අපි යටින් පැහැදිලි කිරීමක් කරමු. ඔය ටික ලියලා අපි ලියමු මෙතන due to the emission of unburnt hydrocarbons, NOx gases, by vehicles at higher traffic jams, according to above reactions, a mixture of harmful organic compounds called peroxyacetyl nitrate PAN and peroxybenzyl nitrate PBN can be formed. This reduces the transparency of air. සිංහල මීඩියම් දරුවෝ ලියා ගන්න මේ ප්‍රතික්‍රියා ටික ලියලා ලියන්න.
විශාල අ, වාහන තදබද තුළදී නොදවුණු හයිඩ්‍රෝකාබන සහ නොක්ස් වායු පිටවීමෙන් විෂ සහිත ඇල්ඩිහයිඩමය ඕගනික කාබනික සංයෝග සෑදේ. එම සංයෝග පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් PAN සහ පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට් PBN මිශ්‍රණ ලෙස පවතී. මිශ්‍රණ ලෙස පවතී. මෙමගින් වාතයේ විනිවිදභාවය අඩු කරයි. මෙමගින් වාතයේ විනිවිදභාවය අඩු කරයි. පුතේ ෆොටෝකැමිකලිසම් එක අයිඩෙන්ටිෆයි කරන්න කොහොමද? It's a yellow color, light yellow color layer which reduces the transparency of, yeah, light yellow color layer which reduces the transparency of air. ලා කහ පැහැති ස්තරයක් වායුගෝලයේ විනිවිදභාවය අඩු කරන වායුගෝලයේ විනිවිදභාවය අඩු කරන ස්තරයක් ලා කහ පාට. හරි. ලා කහ පැහැති වායුගෝලයේ විනිවිදභාවය අඩු කරන ස්තරය ලෙස දිස්වේ. ඇඩ්වර්ස් ඉෆෙක්ට් පුතා මෙතන තියෙන්නේ. බලන්න මොනවද කියලා. ඕසෝන් නිපදවීම හරි විෂ සහිත වායුවක් වන ඕසෝන් නිපදවීම. Toxic gas, toxic ozone gas is produced. Toxic ozone gas is produced. ඊට පස්සේ destruction of chlorophylls හරි chlorophyll විනාශ වීම. rubber අණු විනාශ වීම හරි destruction of rubber molecules. Inhalation of these compounds cause respiratory diseases හරි ශ්වසනාබාධ ඇති කරනවා. හරි causes respiratory diseases. Carcinogenic කියන්නේ පිළිකාකාරකයි. හරි cause cancers and gene mutations. පුතේ මොකද්ද DNA වගේ අණුවල විකෘති ඇති කරනවා mutations වෙනවා. හරි bleach color bleaching වෙන්න පුළුවන් ඇඳුම් වල. හරි තව මේ පුතා කැටරැක්ට්ස් වලට බලපාන්න පුළුවන්. ඇසේ සුදව ඇතිවීමටත් මේක දීර්ඝකාලීන හේතුවක් වෙන්න පුළුවන්. හරි මම ඒක මෙතන දැක්කේ නෑ. ඒකත් දියා ගන්න. හරි. පුතේ සාමාන්‍යයෙන් ඕනම වැස්සක් ඇසිඩික් ආම්ලික වෙනවා හේතුව වැහි වතුර වල CO2 දිය වෙලා තියෙනවා. එතකොට H2CO3 දුබල ආම්ලය මේ සෝඩා තියෙන සෝඩා කියන්නේ ආම්ලයක් නේ පුතා. ඒ වගේ වැහි වතුර ආම්ලික වෙනවා. ඇසිඩ් රේන් අම්ල වැසි කියන්නේ එකක්, වැහි වතුර ආම්ලිකයි කියන්නේ වෙනම කතාවක් පුතා. හරි ඇසිඩ් රේන්ස් වෙනයි, රේන්ස් ආ ඇසිඩික් කියන එක වෙනම එකක්. සාමාන්‍ය ඕන වැස්සක් pH 5.6ක් වගේ වෙනවා මෙන්න මේ රියැක්ෂන් එක හින්දා. එතකොට පුතේ ඇසිඩ් රේන් වල pH එක 3.4 අතර ගොඩක් සැරයි. පිච්චිලා යන අගට වඩනොත් එහෙම හරියද? normal range acidic වෙන්නේ මේක හින්දා. මේ රියැක්ෂන් එක මෙතනින් ලියා ගන්න පුතා ඉස්සරහින් ඊතලයක් දාලා. පුතේ ඇසිඩ් රේන් වලට CO2 හේතු වෙන්නේ නැහැ. CO2 කියන්නේ අහිංසක එකක් හරි එහෙම හානියක් කරන්නේ නැහැ. ඇසිඩ් රේන් වලට හේතු වෙන්නේ හානි කරන බරපතල ඒවා. SO2, SO3, NO2 ඔන්න ඔය වගේ දරුණු ගණයේ ඒවා තමයි ඇසිඩ් රේන්ස් වලට හේතු වෙන්නේ. ඒක නෝට් ඩවුන් කරමු පුතා අපි.
ඒ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් තමයි සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රියල් කෙමිකල් ප්‍රොඩක්ෂන් කාර්මික රසායනික නිපදවීමේදී මේවා හැදෙනවා. මොකද සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය එක්සාම්පල් සල්ෆියුරික් ප්‍රොඩක්ෂන් නයිට්‍රික් ඇසිඩ් ප්‍රොඩක්ෂන් ඔන්න ඕවලදී මේ ගෑසස් රිලීස් වෙනවා. හරි ඊට පස්සේ පුතා බොරතෙල් පිරි පහදු කරද්දී හරි ඔයිල් රිෆයිනරි වලදී සල්ෆර් ගෑසස් රිලීස් වෙන්න පුළුවන්. හරි තව මොනවද තියෙන්නේ පුතේ ගිනි කඳු පුපුරද්දී හරි ගිනි කඳු විදාරණයේදී සල්ෆර් අඩංගු ගෑසස් රිලීස් වෙන්න පුළුවන්. හරිනේ ඒකත් ලියාගමු. මට ඒකට කියන ඉංග්‍රීසි නේම් එක මතක නෑ. බලමු අපි බලන්න මෙතනින් හොයාගන්න. මුලින්ම තියෙන ඇසිඩ් රේන්. ෆොසිල් ෆුවල් කම්බෂන් වලදීත් වෙනවා. හරි ෆොසිල් ෆුවල් කම්බෂන් වලදී වෙනවා. හරි. ඉතින් මේ තියෙන වෝල්කැනික් ඉරප්ෂන් හරි. ඒක අමතක කරලා තිබ්බේ. වෝල්කැනික් ඉරප්ෂන් වලදී පුළුවන් මේ ගිනි කඳු උදාහරණයේදී ඔයක වෙනවා. සල්ෆර් අඩංගු ඒවා එළියට යනවා. හියුමන් ඇක්ටිවිටීස් වලදී පුතා එතකොට මේ කෝල් කම්බෂන් වලදී සල්ෆර් ඩයොක්සයිඩ් වගේ හැදෙන්න පුළුවන්. හරි. අඟුරු දහනයේදී සල්ෆර් තිබිලා සල්ෆර් ඩයොක්සයිඩ් පිට වෙනවා. හරිනේ පුතා. රියැක්ෂන්ස් වෙන්නේ පුතේ ඇසිඩ් හැදෙන්නේ SO2 plus water P බ්ලොක් එකේ අපි ඉගෙන ගත්තේ. මෙන්න මේ රියැක්ෂන් H2SO3 වෙනවා. SO3 plus water H2SO4 වෙනවා. NO2 plus O2 plus water HNO3 වෙනවා. හරි ඔන්න ඔහොමයි යන්නේ. ඉතින් ඇඩ්වර්ස් ඉෆෙක්ට් ඉතින් ඇසිඩ් රේන්ස් කියන්නේ කොහොමත් හොඳ නෑනේ කියලා වෙනවනේ. හරි තියෙන අහිතකර බලපෑම් හරි. ඉතින් මේ තියෙන්නේ වෙන්න පුළුවන් අහිතකර බලපෑම් හරි living beings harmful to living beings හරි ජීවීන්ට හානිකර වෙනවා. සත්තු මැරලා යනවා, මාළු මැරෙනවා. හරි. ඊළඟට පුතා මේ කොරල් රීෆ්ස් වලට ඩැමේජ් වෙනවා. හරි. කොරල් පාර විනාශ වෙලා යනවා. ඊළඟට acid rains make soil acidic. හරි පස ආම්ලික වෙනවා. පුතේ ඊට පස්සේ ගත්තාම soil soluble වෙලා යනවා. ඒ කියන්නේ toxic ions එකතු වෙනවා පසට. හරි විස අයන soil වලට පස් වලට එකතු වෙන්න පුළුවන්. පුතේ ඊළඟට මේ කැල්සියම් කාබනේට් වලින් කරපු නිර්මාණ ටච් මහල් වගේ ඒවා දී වෙලා යන්න පුළුවන්. හරි creations with calcium carbonate or carbonates can be dissolved, can be damaged. හරි death of plants ශාක මැරලා යන්න පුළුවන්. එතකොට හරිනේ ඔන්න ඔය වගේ ඒවා තියෙන්නේ මේ මෙටල් වලට ඩැමේජ් වෙලා මෙටල් ඩිසෝල්ව් වෙන්න පුළුවන්. හරි වාහන වලට වැටුනොත් වාහන දිය වෙලා යනවා. එතකොට ඔන්න ඔය වගේ දේවල් ටිකක් වෙන්න පුළුවන්. හරි. පුතේ
ගෑස් එමිෂන් මිනිමයිස් කරන්න CO2 එමිෂන් මිනිමයිස් කරන්න ප්ලාන්ට් ග්‍රෝවින් කරන්න පුළුවන් හරි මේ ශාක වර්ධනය ඊට පස්සේ ෆොසිල් ෆුවල් යුසේජ් එක රිඩියුස් කරන්න පුළුවන් හරි රිඩක්ෂන් ඔෆ් ෆොසිල් ෆුවල් යුසේජ් පොසිල් ඉන්ධන දහනය අවම කරන්න පුළුවන් ඊට පස්සේ අපි ගත්තහම පුතා මීතේන් වලට මීතේන් එකතු වෙන්න එක වළක්වන්න අපිට පුළුවන් අර ගාබේජ් රිසයිකල් කරන්න පුළුවන් කුණු ගොඩ ගැහෙන්නේ නැතුව පුතේ කුණු ගොඩ ගැහුණාම තමයි එකතු වෙලා බැක්ටීරියා ක්‍රියා කරලා මේවා හදන්න යන්නේ. ඒ කියන්නේ CH4 හැදෙන්නේ. මේ තියෙන්නේ ඇග්‍රිකල්චර් වලින් එන මේ වේස්ට් ඒවා හරිය ඩිස්පෝස් කරන්න පුළුවන්. ඒතර අපි කියන්න පුළුවන් රිසයිකලින් and disposal of urban and agricultural waste. හරි. එතකොට ඒව හරියට ඩිස්පෝස් කරාම ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. එතකොට රිසයිකල් කරලා හරි ඩිස්පෝස් කරලා බයෝගෑස් වගේ හදන්න යූස් කරා නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ඊට පස්සේ පුතා NOx gases N2O බැක්ටීරියල් ඇක්ෂන්ස් වලින් තමයි මේක හැදෙන්නේ කියලා තියෙනවා. එතකොට පුතා බැක්ටීරියල් ඇක්ෂන්ස් වලින් හැදෙද්දී අපිට පුළුවන් ඩීනයිට්‍රයින් බැක්ටීරියා යොදන්න හරි නයිට්‍රී හාරක බැක්ටීරියා යොදලා පස් වලට එකතු කරන්න පුළුවන් පොහොරත් එක්ක. හරි ඒකෙන් අපිට පුළුවන් මේ ප්‍රශ්නේ ඇති කරගන්න. පුතේ ඇසිඩික් ගෑසස් සාමාන්‍යයෙන් අපි නැති කරන්නේ ඉන්ඩස්ට්‍රියලි අපි වැඩ කරද්දී කුළුණු තියෙනවනේ ගෑස් රිලීස් කරන එමිෂන් ටවර්ස් තියෙනවා. පුතා මේ ටවර්ස් ASCII අපි දානවා මැග්නීසියම් ඔක්සයිඩ්, කැල්සියම් ඔක්සයිඩ් වගේ තට්ටු බෙඩ්ස් දානවා. හරි? එතකොට පුතේ මේ බෙඩ් වලට අර ඇසිඩික් ගෑසස් යවුවහම ඔය කට්ටිය එකතු වෙලා අපිට හදලා දෙනවා මැග්නීසියම් නයිට්‍රේට්, නයිට්‍රයිඩ්, කැල්සියම් සල්ෆයිඩ්, කැල්සියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට් වගේ සෝල්ට් හැදෙනවා. ඊට පස්සේ මේ බෙඩ් එක අයින් කරන්න තියෙන්නේ මේ තට්ටුව අයින් කරලා දාන්නයි තියෙන්නේ. පුතා හැලජනේටඩ් හයිඩ්‍රෝකාබන්ස් හරි CFC වගේ ඒවා අපි ගත්තහම මේ තියෙන්නේ එතකොට ඔයාලට දීලා පුතේ එතකොට මේවා පාවිච්චි කරන්නේ පර්ෆියුම් වලට රෙෆ්‍රිජරන්ට්ස් වලට ඔය වගේ වලටනේ. ඒතර මේවා පාවිච්චි කරන එක අවම කරන්න අපි මේවා පාවිච්චි කරන එක අවම කරනවා වෙන රෙෆ්‍රිජරන්ට් වලින් මේක මේ රිප්ලේස් කරලා. හරි? ඒතර අපි කියනවා replacement of hydrocarbons halogenated hydrocarbons by natural and disharmful refrigerants. හරි එතකොට ඒකෙන් පුළුවන් අපිට අරගන්න පුතා ඊට පස්සේ මීඩියම් එකක් විදිහට යූස් කරන එක නවත්තන්න ඕනේ පර්ෆියුම් වලට ඔය එක ඩියෝඩ්‍රන්ට් වලට ඒ වලට පාවිච්චි කරන එක නවත්තන්නත් ඕනේ. හරිනේ එතකොට අපිට කියන්න පුළුවන් reduction of usage in deodorants, perfumes, plastics ඔන්න වගේ වලින් අපිට අරගන්න පුළුවන්. හරි පුතේ water pollution නම් මේක print කරලා දීලා තියෙනවා ඔක්කොම ටික. පුතා මේ පැරාමීටර් ටික ඔළුවේ තියාගන්න වෙනවා. මේවා අහන්න පුළුවන් මේවා අහලා නැහැ කාලෙකින්. හරි ඒ හින්දා මේවා අහන්න පුළුවන් පොයින්ට්. ඒ කියන්නේ මේවා කාලෙකින් කියන්නේ අවුරුදු 15කින් 20කින් විතර අහලා නැහැ. MCQ පොඩි පොඩි කැලේ වලට දුන්නු උතරනේ ලොකුවට අහලා නැහැ. ඒ හින්දා පුතාලා මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඉතා වැදගත්. හරි එතකොට මේ දීලා තියෙන කරුණුත් එක්ක දැන් ටෙම්පරේචර් එක 4ට වඩා වැඩි වුණොත් එහෙම ඔක්සිජන් වල එළියට යනවා ටෙම්පරේචර් වැඩි වෙද්දි ගෑස් රිලීස් වෙනවානේ ඊට පස්සේ පුතේ ආයෙ ගත්තාම
බයොලොජිකල් ප්‍රොසෙස් වල ස්පීඩ් එක වැඩි වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා කියලා අපිට දාන්න පුළුවන්. pH රේන්ජ් එක 6යි 9යි අතර කියලා දීලා තියෙනවා. ඒවා මතක තියාගන්න. මේවා අහන්න පුළුවන් තැන් සූටබල් කියන්නේ pH රේන්ජ් එක කීයද කියලා අහන්න පුළුවන්. හරි. pH වැඩි වුණොත් එහෙම පුතා ඇසිඩිටි වැඩි වෙලා pH අඩු වුණොත් ඇසිඩිටි වැඩි වෙලා pH 1ට 2ට ආවොත් ඇසිඩිටි වැඩි වෙලා මාළු මැරෙනවා. ඕගනිසම්ස් වල ඩැමේජ් වෙනවා. ඔන්නෝම ප්‍රශ්න ගොඩාක් වෙන්න පුළුවන්. හරි කන්ඩක්ටිවිටි එක පුතේ ඉතා වැදගත්. වතුරේ තියෙන අපි ගත්තාම වතුර වලට අදාළව පුතා තියෙන මේ සන්නායකතාවය මොකද වතුර කොච්චර අයන තියෙනවද කියලා බලන්නේ එකෙන් අයන වැඩි වුණොත් එහෙම කිවුල් වතුර හරි හાર્ඩ් වෝටර් වෙන්න පුළුවන් සහ එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට සීමන්ස් කියන යුනිට් එකෙන් S වලින් තමයි මයින්නේ වතුර කන්ඩක්ටිවිටි එක. පුතා ඒවලට තියෙනවා පොඩි සෙන්සර්ස් හදලා දාපුවම පේනවා කොච්චරද කන්ඩක්ටිවිටි එක කියලා. මේ ටිකේ ප්‍රැක්ටිකල් වගේ කරලා හිටියේ මම ෆොටෝ තිබ්බොත් මම පෙන්නන්නම්. ගෑස් ක්ලීනින් ප්ලාන්ට් එකක මේ වතුර වල කන්ඩක්ටිවිටි එක මෙෂර් කරන විදිහ. හරි ටර්බිඩිටි කියන්නේ පුතේ එතකොට වතුරේ කොච්චරක් අර නිකන් ට්‍රාන්ස්පරන්සි එකක් තියෙනවද වගේ අයිඩියා එකක් ඔතන තියෙනවා. වතුර කොච්චර දේවල් සෙඩිමන්ට් වෙලා හරි ටැම්පරේචර් වෙලා තියෙනවද කියලා තමයි ඔතනින් බලන්නේ. පුතේ මෙන්න මේක එකම එක පාරක් ඇහුවා ගිය අවුරුදු සෙට් එක ASCII නෙෆ්ලෝමෙට්‍රික් ටර්බිඩිටි යුනිට් NTU කියන එක ඒක පට්ට වැදගත්. මේක හයිලයිට් කරගන්න මේක අනිවාර්යෙන් ගොඩක් දුරට මේ අවුරුදු MCQ එකකට එයි. හරි ඊටාම වැදගත්. හරි පුතේ මේ තියෙන්නේ DO value එක. DO value එක කියන්නේ dissolved amount of oxygen කියන එක. ඒ කියන්නේ පුතා DO value එක තියෙනවා නම් අපිට පුළුවනි ඒ වතුරේ quality එක measure කරගන්න. මොකද ඒ වතුරේ තියෙන සත්තුන්ට ජීවත් වෙන්න අවශ්‍ය ඊට පස්සේ ඒ සත්තුන්ගේ මෙටබොලිසම් වලට අවශ්‍ය ඔක්සිජන් ටික තමයි මේකෙන් සප්ලයි කරන්නේ. හරි. පුතේ hardness of water වලට යන් අපි hardness of water කියන්නේ අපි කියනවා වතුරේ කිවුල් බව. හරි. වතුරේ කිවුල් බව කියලා කියන්නේ අ, හරි. මේ බලන්නකෝ. Hardness of water is defined the capacity of water to precipitate soap. හරි. සබන් දිය වෙන්නේ නැතුව තියන්න පුළුවන් හැකියාවට තමයි කියන්නේ. හැබැයි ඔක ඇත්තටම පුතේ තියෙන්නේ මේ අර කිවුල් වතුර කියන්නේ. හරි බ්‍රේක්රිෂ් ටේස්ට් එකට තමයි hard water කියලා කියන්නේ. ඒතර ඔයාලට ලියන්න පුළුවන්. The brackish taste of water is called the hardness. හරි එතකොට පුතා මේකෙන් වෙන්නේ සබන් දිය වෙන්නේ නැහැ. කොණ්ඩේ ගැටි ගහනවා. ඔහොම ප්‍රශ්න ගොඩක් වෙනවා. හරිද? ඒ වතුර බොන්න හොඳ නැහැ. කිඩ්නි වලට ඩැමේජ් වෙනවා අයන් තියෙන හින්දා. එතකොට පුතා ඔක පිරිසිදු කරලා විතරයි බොන්න පුළුවන්. අපි ඉගෙන ගන්න හදන්නේ මොනවද මේ තියෙන hardness ಜಾති කියලා. හරි එතකොට අපි ලියමු the brackish taste of water is called the hardness. It is due to the dissolution of several ions. හරි වතුරේ කිවුල් බව කඨිනත්වය ලෙස හඳුන්වයි. එය අයන කිහිපයක් දියවීමෙන් ඇති වී ඇත. පුතේ ප්‍රධානම අයන වෙන්නේ මැග්නීසියම් කැල්සියම්. හරි අපි ලියමු main ions are magnesium and calcium. ප්‍රධාන අයන මැග්නීසියම් සහ කැල්සියම් වේ. පුතේ අපිට තියෙනවා දෙකක් permanent hardness සහ
ටෙම්පරරි හાඩ්නස් කියලා. හරි එතකොට ස්ථීර කඨිනත්වයයි తాවකාලික කඨිනත්වයයි කියලා දෙකක් තියෙනවා. පුතේ ටෙම්පරරි හાર્ඩ්නස් කියන්නේ රත් කරලා අයින් කරන්න පුළුවන් එක. දැන් අපි ගන්නවා මැග්නීසියම් බයිකාබනේට් සහ කැල්සියම් බයිකාබනේට් දෙන්නව. පුතා මේක අපි රත් කරොත් එහෙම අපිට හම්බ වෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, වෝටර්. මෙතනින් කැල්සියම් ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, වෝටර්. හරි මැග්නීසියම් ඔක්සයිඩ්, කැල්සියම් ඔක්සයිඩ් හැදෙනවා. පුතේ හැදිලා ඒගොල්ලෝ දැන් මේකට කලින් මැග්නීසියම් කාබනේට් හදන්නත් පුළුවන්, කැල්සියම් කාබනේට් හදන්නත් පුළුවන් දෙන්නම ප්‍රෙසිපිටේට්. ඒතර මේ දෙන්න ප්‍රෙසිපිටේට් වෙනවා, අවක්ෂේප වෙනවා. පුතා මේක තව රත් කරාම මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා ප්‍රෙසිපිටේට්. කැල්සියම් ඔක්සයිඩ් වලින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා ප්‍රෙසිපිටේට්. ඒතර ඒගොල්ලෝ වතුර ඉතුරු වෙනවා. ටිකක් රත් කරන් යද්දී ප්‍රෙසිපිටේට් එකක් හැදෙනවා නම් ඒකට අපි කියන්නේ ටෙම්පරරි හાર્ඩ්නස් කියලා. අපි ලියමු the hardness that can be removed after heating, the hardness that can be removed after heating is called temporary hardness. Is called temporary hardness. After removing the precipitate, after removing the precipitate, the water can be used. The water can be used. හරි රත් කිරීමෙන් ඉවත් කළ හැකි කඨිනත්වය తాවකාලික කඨිනත්වය වන අතර රත් කළ විට සෑදෙන අවක්ෂේප ඉවත් කර ජලය භාවිත කරයි. රත් කළ විට සෑදෙන අවක්ෂේප ඉවත් කර ජලය භාවිත කරයි. හරි. ප්‍රතිතර පර්මනන්ට් ස්ථිර කඨිනත්වය කියන්නේ මොකද්ද? රත් කරලා ඉවත් කරන්න බැරි එක. හරි hardness that cannot be removed by heating. Hardness that cannot be removed by heating is permanent hardness. හරි රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි කඨිනත්වය ස්ථිර කඨිනත්වය වේ. Hardness that cannot be removed upon heating. They should be filtered using specific filters. හරි රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි කඨිනත්වයේ ස්ථිර කඨිනත්වයේ ඒවා ෆිල්ටර් මගින් පෙරණ සිදු කළ යුතුයි. ඒවා ෆිල්ටර් මගින් පෙරණ සිදු කළ යුතුයි. එතනම කොහෙන් හරි ලියාගන්න ඉඩ මදින්න එතනම ලියන්න කොහෙන් හරි due to hardness solubility of soap reduces හරි හඩනත්වය නිසා ජලයේ සබන් දියවීම අවම කරයි roughness in hair හරි කෙස් වල දැඩි භාවයක් ඇති කරයි can be caused to diseases හරි විවිධ රෝගාබාධ ඇති කරයි වකොඩු ප්‍රශ්න වගේ ඒවා එන්න පුළුවන් හරි එතකොට
පුතා මේ තියෙන කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් කියන එක ඉතා වැදගත්. හරි ප්‍රශ්න එනවා නිතරම. හරි මේකේ අර්ථ දැක්වීම පාඩම් කරගන්න වෙනවා. Amount of oxygen required in ppm OMGdm3 for the oxidation of organic matters. හරි. කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයට අපි කියන්නේ කෙමිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් කියලා. හරි. ඒවා අහනවා MCQ වල අහලා තියෙනවා සහ ඉතා වැදගත්. අපි නිතරම අහන ඒවා පාඩම් කරගන්න. ඊළඟට බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් කියලා තියෙනවා. ඒ හැම එකෙම ඩෙෆිනිෂන් දීලා තියෙනවා පුතේ. ඒවා පාඩම් කරගන්න තමයි තියෙන්නේ. එතකොට මේ amount of oxygen required to carry it out for the above oxidation by microorganisms. හරි. කුඩා අංශ මගින් කුඩා ජීවීන් මගින් ඉහත ඔක්සිකරණය කරගෙන යාමට අවශ්‍ය ඔක්සිජන් ඩිමාන්ඩ් එක තමයි උතනින් පෙන්වන්නේ. හරි. dissolved oxygen level එකත් එහෙමමයි. එතකොට පුතා water level එක 9 ppm වෙන විදිහට කරන එක තමයි dissolved oxygen level කියලා කියන්නේ. එතකොට ඒකනොත් එක එක reactions වලට ඕන වෙනවා. definition ටික පාඩම් කරගන්න මේ වලට අදාළව. පුතා electrification වලින් මට ඒක සිංහල නම මතක නෑ මේ අර ඇලවල් වලට පුතේ එක එකව පිරලා ජපන් ජබර වගේ හැදෙන්නේ. මෙන්න මේකට තමයි කියන්නේ electrification කියලා. පුතා එතකොට අපිට සබන් වතුර වගේ එකතු වුණාම සබන් ගාලය මේ හේදලා නාල ෂැම්පු එහෙම දාලා වතුරට දාපුවාම ඒවා දිගේ නයිට්‍රේට් සහ ෆොස්ෆේට් අයන්ස් ගොඩක් එනවා. හරි. මේ නයිට්‍රේට් ෆොස්ෆේට් අයන්ස් ආපුවාම පුතා අපිට ඒවා හින්දා මේ අර වතුරේ තියෙන ගස් අධික විදිහට වැවෙන්න පටන් ගන්නවා. හරි. එතකොට අර extraordinary growth එකක් පෙන්වනවා sea plants. එතකොට නැත්නම් plants in the lake or එතකොට ඔය water source එකේ තියෙනවා අධික විදිහට වැවෙන්න පටන් ගන්න හිනට වැවිගෙන යනවා. හරි. එතකොට මේ ටිකත් කියව ගන්න. පුතේ heavy metals හරි බැරල් ලෝහ වතුරට එකතු වෙන විදිය දන්නවනේ. ඔය රජරට පැත්තේ එහෙම මම ඔයාලට කියලා දීලා තියෙන්නේ. අනුරාධපුරේ පොළොන්නරු මේ පැතිවල පුතා පෝර දානවා කුඹුරු හදන්න. පෝරවල තියෙනවා ගොඩක් විස බැරල් ලෝහ. ඒවා හේදිලා ගිහලා වතුරට වැටලා මිනිස්සු ඒ වතුර පාවිච්චි කරගත්තාම මේවා ගිහලා කිඩ්නි වලින් පෙරන්න බෑ පුතා. කිඩ්නි වල හිර වෙනවා. ඒතර කිඩ්නි බ්ලොක් වෙනවා. කැන්සර් හැදෙනවා. ඔන්න වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා. හරි. කොට මේ දින විදිහේ කාසනෝජෙනික් හරි පිළිකා හදන්න පුළුවන් ඕගනික් සංයෝග ටික. හරි. එතකොට ওই ටික තමයි අපිට නම් තියෙන්නේ. අනිත් ඒවා වැඩ ගන්න. ඒකට පුතේ ඔන්න පාඩම ඉවරයි. හරිනේ. හොඳට A level කරන්න කොට දාගන්න. 2024 පාස් පේපර් MCQ එක සාකච්ඡා කරලා දැම්මා. ඒක බලලා ඒ ටික වැඩ ඔක්කොම ඉවර කරගන්න ඕනේ. ජය වේවා.